සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා අපේ මූවී පිස්සුව YouTube channel එකට. අපි අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ අපි අවුරුදු ගාණක් බලාගෙන ඉඳපු ත්‍රිශ්‍යම් 3 මලයාලම් ෆිල්ම් එක. නැත්නම් ධර්ම යුද්ධය 3 ෆිල්ම් එක. මම හිතනවා ත්‍රිශ්‍යම් පළවෙනි ෆිල්ම් එක හා දෙවෙනි ෆිල්ම් එක ඔයාලා බලලා ඇති කියලා. මොකද මේ ෆිල්ම් දෙක නොබලපු කෙනෙක් නැති තරම්. ඒ ෆිල්ම් දෙකේ රිවිව් ගොඩක් YouTube එකේ තියෙනවා. ඒ නිසා මම මේ ෆිල්ම් දෙකේ රිවිව් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අපේ channel එකේ පළවෙනි රිවිව් එක. ත්‍රිශ්‍යම් 3 වගේ සුපිරිම ෆිල්ම් එකකින් අපේ channel එක ආරම්භ කරන්න අපි තීරණය කරා. පළවෙනි ෆිල්ම් දෙක නොබලපු අයට අදහසක් ගන්නත් බලපු අයට නැවත මතක් වෙන්නත් මම පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. ඔයාලට මතක ඇති කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ජීවත් වුණ පවුලක් තිබුණා. අම්මයි තාත්තයි දූලා දෙන්නයි. තාත්තගේ නම ජෝර්ජ් කුට්ටි. මේ පවුලේ ලොකු දුවගේ නම අංජු. අංජු එයාගේ පන්තියේ ළමයි එක දවසක් ට්‍රිප් එකක් ගියා. ඒ ට්‍රිප් එක ගිහින් අංජු නාන අතරදී එක පිරිමි ළමයෙක් අංජුගේ නිරුවත් වීඩියෝ එකක් හොරෙන් ගත්තා. ඒ කොල්ලගේ නම වරුන්. ඊට පස්සේ වරුන් උත්සාහ කළේ ඒ වීඩියෝ එක පෙන්නලා අංජු බය කරලා ලිංගික අල්ලසක් ගන්න. අංජු ඒ දෙයට කැමති වුණේ නැහැ. මේ සිද්ධිය වෙද්දී අංජුගේ අම්මත් ළඟ හිටියා. ඔයාලට මතක ඇති මේ තරුණයා මොන වගේ කෙනෙක්ද කියනව නම් අංජු අකමැති නිසා ඒ අල්ලස අංජුගේ අම්මගෙන් හරි ඕන කිව්වා. මේ වෙලාවේදී අංජු පිටිපස්සෙන් ඉඳන් ගහපු පොළු පාරක් නිසා වරුන් එතනම මිය ගියා. ඒකෙන් පස්සේ මේ මිනිමෙරුම හංගලා තමන්ගේ පවුල බේරගන්න වගකීම ආවේ ජෝර්ජ් කුට්ටිට. තාත්තා මේ පවුල බේරගන්න ගැහුවේ මොන වගේ ගේමක්ද කියලා අපි හැමෝම දන්නවා. ඊට පස්සේ මේ ගැන හොයන හැමෝගෙම සැකේ ආවේ ජෝර්ජ් කුට්ටිගේ ගෙදර තිබුණ කොම්පෝස්ට් වලකට. ඒත් ඒකෙන් හොයාගන්න ලැබුණේ කුණු වුණ සතෙකුගේ මල සිරුරක්. මොකද ජෝර්ජ් කුට්ටි ඒ මල සිරුර වලදාලා තිබුණේ ඒ වෙද්දිත් ඉදිවෙමින් තිබුණ පොලිසිය ගොඩනැගිල්ලක් යට. එතනින් තමයි පළවෙනි ෆිල්ම් එක ඉවර වුණේ. වරුන්ගේ මලසිරුර ඒ ගොඩනැගිල්ල යට වලදාලා තිබුණත් කවුරු හරි ඒක දැකලා තිබුණොත් පවුලට ප්‍රශ්නයක් වේවි කියලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් තිබුණා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි නිකන් හිටියේ නෑ. ඒ දේ කවුරු හරි දැකලා ප්‍රශ්නයක් වුණොත් බේරගන්නේ කොහොමද කියලා ජෝර්ජ් කුට්ටි සැලසුමක් හැදුවා. දෙවෙනි ෆිල්ම් එකේදී අපි දැක්ක ඒ සැකය හරියටම හරි කියලා. එදා ජෝර්ජ් කුට්ටි මොකක් හරි වලදාලා ඒ ගොඩනැගිල්ල ඇතුලේ ඉඳලා එන විදිය කෙනෙක් දැකලා තිබුණා. ඒත් ඒ දැකපු දේ පොලිසියට කියන්න බැරි වුණේ ඒ දැකපු පුජ්‍යලයේ පොලිසියෙන් පැනලා යන අපරාධකාරයෙක් නිසා. ඊට පස්සේ ඒ කෙනා පොලිසියට අහුවෙලා අවුරුදු ගානක සිරදඬුවමක් නියම වුණා. ඒත් ඔහු නිදහස් වෙලා ආවට පස්සේ ජෝර්ජ් කුට්ටි එදා හදමින් තිබුණ ගොඩනැගිල්ලේ මොනවද වලදාලා ආව කියන සාක්ෂිය පොලිසියට හමු වුණා. ඊට පස්සේ ඉක්මනින් පොලිසිය ඒ තැන හාරන්න පටන් ගත්තා. මේ දේ වෙනකන් තමයි ජෝර්ජ් කුට්ටි බලාගෙන හිටියේ. මොකද ජෝර්ජ් කුට්ටි සැලසුමක් හදලා තිබුණේ මේකෙන් පවුල බේරගන්නේ කොහොමද කියලා. වරුන්ගේ වයසෙම ඒ දවස්වලම හදිසි අනතුරකින් මියගිය තරුණ පිරිමි ළමයෙක්ගේ අස්ථි කොටස් ගැන ජෝර්ජ් කුට්ටි අවධානයෙන් හිටියේ. ඒ සිරුර වලදාලා තිබුණ කනත්ති මුරකරු එක්ක ජෝර්ජ් කුට්ටි සම්බන්ධතාවයක් හදාගත්තා. ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ගොඩක් උදව් කරා. ඊට පස්සේ ඒ මාර්ගයෙන් අර අස්ථි කොටස් ටික අරගෙන ජෝර්ජ් කුට්ටි ළඟ තියාගෙන හිටිය කවදා හරි ගොඩනැගිල්ල යට තියෙන සිරුර හමු වුණොත් සැලසුම ක්‍රියාත්මක කරන්න. ජෝර්ජ් කුට්ටි අධ්‍යයනය කරලා තිබුණ වරුන්ගේ සිරුර හමු වුණොත් ඒ අස්ථි කොටස් වරුන්ගේද කියලා තහවුරු කරගන්නකම් ඒවා තියලා තිබෙන අධිකරණ වෛද්‍ය ඒකකය මොකක්ද කියලා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි ගිය අවුරුදු ගානෙම ඒකේ මුරකරු එක්ක හිතවත්කමක් හදාගෙන රවට්ටගෙන හිටියා. මේ අස්ථි කොටස් ගොඩගත්තට පස්සේ ජෝර්ජ් කුට්ටි සැලසුම ක්‍රියාත්මක කළා. ජෝර්ජ් කුට්ටි ළඟ තිබුණ අනිත් තරුණ ළමයාගේ අස්ථි කොටස් වරුන්ගේ අස්ථි කොටස් වලට මාරු කරා. වරුන්ගේ අස්ථි කොටස් ටික ජෝර්ජ් කුට්ටිගේ අතට ගත්තා. ඊට පස්සේ ඒ අස්ථි කොටස් වලට අම්ලයක් දාලා විනාශ කරා. ඒ වෙද්දිත් වරුන්ගේ දෙමාපියන් ඔහුගේ අවසන් කටයුතු කරලා තිබුණේ නැහැ. වරුන්ගේ ශරීරයේ කොටසක්වත් අලුවත් නැතිව අවසන් කටයුතු කරන්න විදියක් නැති නිසා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි තාත්තා කෙනෙක් විදියට සංවේදී වෙලා වරුන්ගේ අවසන් කටයුතු කිරීමට ඔහුගේ එක් අස්ථි කොටසක් ලැබෙන්න සැලසුවා. ඒකත් ජෝර්ජ් කුට්ටිගේ පවුලට ප්‍රශ්නයක් නොවන විදියට. ඇත්තටම කතාව මෙතනින් ඉවර වේවිද? නැත්නම් වරුන්ගේ මරණය ගැන මොකක් හරි සාක්ෂියක් පොලිසියට හමු වේවිද? ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක ඇති වරුන්ගේ අම්මා, එයාගේ නම ගීතා. එයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, එයා IG කෙනෙක්. වරුන් ජෝර්ජ් කුට්ටිගේ පවුලට කරදර කරන්න හැදුවේ කොහොමද? වරුන් මිය ගිය ආකාරය. වරුන්ගේ මලසිරුර හංගන ජෝර්ජ් කුට්ටි කලේ මොන වගේ දෙයක්ද කියන එක. මෙන්න මේ හැම දෙයක්ම ගීත හොඳින්ම දන්නවා. ඒත් ජෝර්ජ් කුට්ටි කොටු කරගන්න පුළුවන් තරම් සාක්ෂියක් මෙයාලට හොයාගන්න බැරි වුණා. අන්නේ දේවල් නිසා ගීත අවුරුදු ගානක් බලාගෙන ඉන්නේ ජෝර්ජ් කුට්ටිගේ පවුලෙන් පලිගන්න. මේ වතාවේදී ගීත ජෝර්ජ් කුට්ටිගේ පවුලෙන් පලිගන්න මොන වගේ දෙයක් කරාවිද? ජෝර්ජ් කුට්ටිට මේ වතාවේදී පවුල බේරගන්න පුළුවන් වේවිද? නැත්නම් ජෝර්ජ් කුට්ටිට හිරේ යන්න වේවිද? මෙන්න මේ හැම ප්‍රශ්නයකටම උත්තර ත්‍රිශ්‍යම් 3 ෆිල්ම් එකේ තියෙනවා. එහෙනම් අපේ මේ අලුත් channel එක subscribe කරලා like එකකුත් දාලම වීඩියෝ එක බලන්න පටන් ගන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.
ඔන්න අපිට මුල්ම පෙන්වන්නේ ඔයාලට මතකද දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේ ජෝර්ජ් කුට්ටිට අදහසක් තිබුණා පොලිසියෙන් තමන්ගේ පවුලට වුණ හිරිහැර ගැන චිත්‍රපටයක් කරන්න. ඒකත් ජෝර්ජ් කුට්ටිගේ සැලසුමේ කොටසක්. ඔන්න මේ වෙද්දි ඒ ෆිල්ම් එකේ වැඩ ඉවරයි. දැන් ඒක තිරගත වෙනවා. ඒකේ නමත් දෘශ්‍යම්මයි. ඒ ෆිල්ම් එකේ විදියට තාත්තා අන්තිමට පොලිසියට බාර වෙනවා. ඒ විදියෙම දෙයක් ජෝර්ජ් කුට්ටිටත් වේවිද කියලා අපි ඉදිරියට බලමු. චිත්‍රපටයේ තිරගත වෙලා ඉවර වුණාට පස්සේ මෙහි අධ්‍යක්ෂකවරයා වන අනීස් සහ තාත්තගේ චරිතයට රඟපෑව හරි කුමාර් එළියට එනවා. මේ වෙලාවේදී මාධ්‍ය ඇවිත් වට කරගෙන මෙයාලගෙන් ප්‍රශ්න අහනවා. මෙතනදී අධ්‍යක්ෂක අනීස් කියනවා ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණ හරි කුමාර් මහතා සහ නිෂ්පාදක ජෝර්ජ් කුට්ටි නිසා තමයි මේ නිර්මාණය සාර්ථක වුණේ කියලා. මෙතන ඉන්න එක මාධ්‍යවේදිනියක් මේ දෙන්නගෙන් අහනවා මේ චිත්‍රපටයේ තිර රචක විනය චන්ද්‍රන් මහතා මේ චිත්‍රපටය බලන්න ආවේ නැත්තේ මොකක් හරි ප්‍රශ්නයක් තියද කියලා. හරි කුමාර් මේකට උත්තර දෙන්නේ. එතුම ගොඩක් කාර්යබහුලයි. ඒ නිසා මෙතනට එන්න බැරි වුණා. ඒත් එතුමාගේ ප්‍රදේශයේ චිත්‍රපට ශාලාවකින් බලලා තිබුණා. එතුමත් කිව්වේ ගොඩක් හොඳයි කියලා. ඒ මාධ්‍යවේදිනිය නැවතත් අහනවා ජෝර්ජ් කුට්ටි මහතා සහ විනය චන්ද්‍රන් මහතා අතර තිර පිටපත වෙනස් කිරීම සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියද කියලා. මේ අහන දේ ඇත්තක් තියෙනවා කියලා අපි දෙවෙනි ෆිල්ම් එකේ දැක්කා. ඒත් මේ දෙදෙනා මෙතනදී උත්තර දෙනවා එහෙම කිසිම දෙයක් නැහැ කියලා. අපිට ඊළඟට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අය මේ වෙද්දී ඉන්නේ යාළගේ කාර්යාලයේ. මීට අමතරව මෙතන තවත් කෙනෙක් ඉන්නවා. එයාගේ නම රාජන්. ඔයාලට මතකද දෘශ්‍යම් දෙවන ෆිල්ම් එකේ ජෝර්ජ් කුට්ටි අධිකරණ වෛද්‍ය ඒකකයේ ගොඩනැගිලි මුරකරුව යාළු කරගත්තා. අන්න ඒ කෙනා තමයි රාජන්. එයා රඟපාන්න ආස කෙනෙක්. මේ වෙද්දී ජෝර්ජ් කුට්ටි එයාට උණ පොරොන්දුව ඉෂ්ට කරලා එයා මේ ෆිල්ම් එකේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් රඟපාලා. ඒ නිසා දැන් රාජන් මේ පවුලේ ළඟම හිතවතෙක්. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි බිරිඳ සහ දූල දෙන්න මෙතනින් පිටත් වෙලා යන්න හදද්දී අර මාධ්‍යවේදිනිය එයාගේ පාර්ට්නර් එක්ක ඇවිත් ප්‍රශ්න කරනවා මේ චිත්‍රපටය ගැන. මම අහනවා ඔබතුමාගේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ ඔබතුමාගේ පවුලට වුණ ඇත්තම සිද්ධියක්ද කියලා. මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටිගේ මූණ ටිකක් අඳුරු වෙනවා. ඒ ජෝර්ජ් කුට්ටි කියන්නේ අහිංසක පවුලකට පොලිසියෙන් උණු හිරිහැර ගැන මගේ හිතේ කතාවක් තිබුණා. ඊට පස්සේ මම විනය චන්ද්‍රන් සර් එක්ක එකතු වෙලා හදපු කතාව තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ කියලා. ජෝර්ජ් කුට්ටිගේ දෘශ්‍යම් ෆිල්ම් එක අතිසාර්ථක විදියට තිරගත වෙනවා කියලා ප්‍රභා සහ ගීතා නිවුස් සරහා දකිනවා. ඔයාලට මතක ඇති ප්‍රභා සහ ගීතා කියන්නේ මියගිය වරුන්ගේ දෙමාපියන්. ගීතා කලින් ගොඩක් උත්සාහ කළා ජෝර්ජ් කුට්ටිගේ පවුල මේ මිනිමැරුම සම්බන්ධයෙන් කොටු කරගන්න. ඒත් ඒක කරන්න බැරි වුණා. ඒ පරණ දේවල් ගැන හිතලම ගීත දැන් ගොඩක් මානසිකව වැටිලා. මේක දකිද්දි ප්‍රභාටත් ගොඩක් දුකයි. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි අංජුට මනමාලයේ කොයන වැඩේ මේ වෙද්දි මගුල් කපුවෙකුට බාර දීලා. එයාලා දැන් ඒ ගැන කතා කරනවා. මෙතන රාජනුත් ඉන්නවා. අංජුට මනමාලයේ කොයන එක අමාරු වැඩක්. මොකද මේ පවුල සම්බන්ධයෙන් උණු ප්‍රශ්න ගොඩක් මිනිස්සු දන්නවා. ජෝර්ජ් කුට්ටි මෙතනදී මේ කපුවට බැනලා එලවනවා. හැමදාම සල්ලි ඉල්ලන් එනව විතරයි වැඩේ වෙන්නේ නැහැ කියලා. ජෝර්ජ් කුට්ටි අංජු එක පිටත් වෙලා යන්න හදන්නේ අංජුගේ මනෝවෛද්‍යවරිය හමු වෙන්න. යන්න කලින් ජෝර්ජ් කුට්ටි බිරිඳට කියනවා අපි මතායජන් කියන කපුව ගේන යෝජනා ගැන විතරක් බලමු අනිත් අය අපිට වැඩක් නැහැ කියලා. අංජු එනවා රංජනී කියන මනෝවෛද්‍යවරිය මුණ ගැහෙන්න. වරුන්ගේ සිද්ධිය වුණ දවසේ ඉඳන් අංජුගේ හිතේ ලොකු මානසික පීඩනයක් තියෙනවා. ඒ නිසා තමයි අංජු ප්‍රතිකාර ගන්න එන්නේ. ડોක්ටර් මෙතනදී අංජුට කියනවා ඔයාට මේ වෙද්දි ගොඩක් හොඳයි තව දුරටත් ප්‍රතිකාර ගන්න අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි සහ අංජු මෙතනින් පිටත් වෙලා යන විදිය අර මාධ්‍යවේදිනිය හා ඇයගේ සහායකය බලාගෙන ඉන්නවා. ඊළඟට අපිට පෙන්නනවා ජෝර්ජ් කුට්ටි සහ රාජන් ඔෆිස් එකේ ඉන්නවා. මෙතනදී හරි කුමාර්ගෙන් ජෝර්ජ් කුට්ටිට කෝල් එකක් එනවා. හරි කුමාර් කියනවා අපි දැන් මේ ෆිල්ම් එක කේරළයෙන් එළියට අරන් යමු. ඒකෙන් අපිට ලොකු වාසියක් වේවි කියලා. ජෝර්ජ් කුට්ටිටත් ඒක තේරිලා තියෙන්නේ. ජාත්‍යන්තරයෙන් පවා මේ ෆිල්ම් එකට ඉල්ලුම් තියෙනවා. අර මාධ්‍යවේදිනිය මේ වෙද්දි ෆිල්ම් එකට කෙලින්ම සම්බන්ධයි. එයාගේ නම යාමිනී. මෙතනදී අපිට පෙන්වන්නේ අංජුගේ මනෝවෛද්‍යවරිය රංජනී මේ වෙද්දි සැලොන් එකකට ඇවිත් ඉන්නේ. යාමිනී මෙතන ඇවිත් අහම්බෙන් හමු වුණ විදිහට ડોක්ටර් එක කතා කරනවා. මම මාධ්‍යවේදිනියක්. මගේ නම යාමිනී. ඔයා දෘශ්‍යම් ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට ඇවිත් හිටිය නේද? ඔයා මනෝවෛද්‍යවරියක් නේද කියලා. ડોක්ටර්ත් hina වෙලා මෙයා එක්ක කතා කරනවා. යාමිනී අහනවා මගේ යාළුවෙක් මේ වෙද්දි ප්‍රශ්න නිසා ලොකු මානසික පීඩනයක ඉන්නවා. ඔයාගේ සහාය ලබා ගන්න පුළුවන්ද කියලා. ડોක්ටර් එයාගේ කාඩ් එක දෙනවා. අපිට දැන් තේරෙනවා යාමිනී කියන්නේ කවුරු වුණත් එයාගේ හිතේ ලොකු සැලසුමක් තියෙනවා කියලා. මේ වෙද්දි මතායජන් කියන මගුල් කපුව ඇවිල්ලා ජෝර්ජ් කුට්ටිව හමු වෙන්න. මතායජන් කියනවා අංජුට හොඳ පවුලකින් කැමති වෙලා හිටියා. ඒත් එකපාරටම එයාලා අකමැති වුණා කියලා.
හේතුව විදියට මතායිජන් කියන්නේ අංජු සෑහෙන කාලයක් තිස්සේ මනෝවෛද්‍යවරයෙක් හමු වෙන්න යන නිසා අංජුට මානසික ආබාධයක් ඇති කියලා එයාලා හිතලා කියලා. ඒත් ඒක ඒ පවුලේ දැනගත්තේ කොහොමද කියලා කාටවත් හිතා ගන්න බෑ. ජෝර්ජ් කුට්ටිගේ බිරිඳ කියනවා ඩොක්ටර් රංජිනී මුණගස්සලා ඇත්ත තත්ත්වය එයාට කියමු. එයාට අසනීපයක් නැති බව ඔප්පු කරමු කියලා. මතායිජන් කියනවා ඒක හරියන්නේ නැහැ. මේ වෙද්දී ඒ පවුල මේ ගැන තිබුණ අදහස සම්පූර්ණයෙන්ම අයින් කරලා දාලා. ජෝර්ජ් කුට්ටි සහ බිරිඳ රාණියනව ඩොක්ටර් රංජිනී මුණ ගැහෙන්න. මෙතනදී රංජිනී කියනවා මනස ටිකක් නිදහස් වෙන්න ඔයාලා චාරිකාවක් යන්න කියලා. ජෝර්ජ් කුට්ටිත් ඒ අදහස පිළිගන්නවා. ඊළඟට අපිට පෙන්නන්නේ ජෝර්ජ් කුට්ටි පවුලේ අය එක්ක ට්‍රිප් එක ගිහින්. මෙයාලා රෑ කෑම ගන්න තැනට මෙයාලගේ ලෝය රේණුකාටත් එන්න කියලා. ජෝර්ජ් කුට්ටි පවුලේ අයට කියනවා පහුගිය දේවල් ගැන මොකක් හරි සැකයක් බයක් තියෙනව නම් ඒ ගැන ලෝය රේණුකාගෙන් අහන්න කියලා. මේ දේ ජෝර්ජ් කුට්ටි කරන්නේ පවුලේ අයගේ හිතේ තියෙන බය නැති කරන්න. අනු මේ වෙලාවේදී රේණුකාගෙන් අහනවා අවුරුදු ගාණක් ගියත් කලින් වතාවේ වගේ මොකක් හරි සාක්ෂියක් අහුවෙලා නැවත මේ සිද්ධිය උඩට එන්න ඉඩක් තියෙනව නේද කියලා. රේණුකා කියනවා පොලිසිය යට තිබිලා හම්බුණ අස්ති කොටස් වරුන්ගේ කියලා ඔප්පු කරගන්න බැරි වුණා. ඒ නිසා මේක තවදුරටත් ඇදගෙන යන්න සාක්ෂියක් නැහැ කියලා. කලින් වගේ වරුන්ගේ දෙමාපියොනුත් මේ ගැන වැඩි උනන්දුවක් නැහැ කියලා රේණුකා පැහැදිලි කරනවා. පවුලේ අයගේ හිත හැදුවත් ජෝර්ජ් කුට්ටිගේ හිතේ බයක් තියෙනවා මේ සිද්ධිය ගැන. ජෝර්ජ් කුට්ටි රේණුකා එක්ක පැත්තකට ගිහින් ඒ ගැන කතා කරනවා. රේණුකා ජෝර්ජ් කුට්ටිගේ හිත හදනවා ධනාත්මකව ඉන්න කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මාධ්‍යවේදිනිය යාමිනී. එයා ඇවිත් ඉන්නේ සේවයෙන් ඉවත් කරපු සාබු කියන පොලිස් නිලධාරියා හමු වෙන්න. සාබු කියන්නේ දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේ ජෝර්ජ් කුට්ටිගේ පවුල ළඟම ඉඳන් ඔත්තු බලපු පොලිසිය දෙදෙනගෙන් පිරිමි කෙනා. යාමිනී මේ වෙලාවේදී සාබුට කියනවා ඔයා ජෝර්ජ් කුට්ටිගේ පවුල ගැන දන්න හැම දෙයක්ම අපිට කියන්න. ඔයාගේ නම මේ වාර්තාවලට ගාවන්නේ නැහැ කියලා. සාබු මුලින්ම මේකට අකමැති වුණත් පස්සේ යාමිනීගේ වද කිරීම නිසා කැමති වෙනවා. අපිට දැන් තේරෙනවා යාමිනී කොහොම හරි උත්සාහ කරන්නේ ජෝර්ජ් කුට්ටිගේ පවුල මේකට සම්බන්ධයි කියලා ඔප්පු කරන්න. මේ වෙද්දි ජෝර්ජ් කුට්ටි ගොඩක් මහන්සි වෙලා හදපු ෆිල්ම් එක කවුරු හරි හොරෙන් වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට මුදා හැරලා. ඒක හරි කුමාරුත් දැකලා. එයාත් ජෝර්ජ් කුට්ටිට කියන්නේ DGP මුණ ගැහිලා මේ සිද්ධිය ගැන කියන්න කියලා. මේ වෙද්දි යාමිනී වරුන්ගේ සිද්ධිය ගැන පරීක්ෂණ කරපු CI පිලිප් මුණ ගැහෙන්න ඇවිත්. යාමිනී කියනවා වරුන්ගේ අස්ති කොටස් මාරු කරන්න ඇත්තේ ෆොරන්සික් එකේ තියෙද්දි. ජෝර්ජ් කුට්ටිගේ දුරකථන වාර්තා පරීක්ෂා කරා නම් ඒ වෙලාවේ එයා හිටියේ කොහෙද අස්ති කොටස් කොහෙද හැංගුවේ කියලා හොයාගන්න පුළුවන් කියලා. පොලිසිය ඒ දේ කරලා තියෙනවා. ජෝර්ජ් කුට්ටි ඉඳලා තියෙන්නේ මණිමාලා කියන වනාන්තර ප්‍රදේශයේ. ජෝර්ජ් කුට්ටි පැය දෙකක් ඒ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. දුරකථන වාර්තා වලින් හරියටම ඉඳපු තැනක් හොයාගන්න බෑ කියලා CI පිලිප් කියනවා. යාමිනී මේ වෙලාවේදී කියන්නේ ඒ ප්‍රදේශය පරීක්ෂා කරා නම් හෝඩුවාවක් හොයාගන්න පුළුවන් නේද කියලා. ඊට පස්සේ පිලිප් කියනවා ඒක ලොකු ප්‍රදේශයක්. ඒ දේ කරන එක ප්‍රායෝගික නෑ කියලා. මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටි DGP හමු වෙන්න යන්න හදන්නේ. අනු තාත්තගෙන් ඉල්ලීමක් කරනවා පාඨමාලාවක් කරන්න සිංගප්පූරු යන්නද කියලා. ජෝර්ජ් කුට්ටි ඒ වැඩේට කැමති නෑ. එයා කියනවා මම ගිහින් ආවට පස්සේ ඒ ගැන කතා කරමු කියලා. ජෝර්ජ් කුට්ටි යන්න හදද්දි මෙතනට මතායිජන් එනවා. එයා කියනවා හොඳ පවුල් දෙකකින් විවාහ යෝජනා තියෙනවා. එතනින් හොඳම කෙනා ඉන්නේ ඕස්ට්‍රේලියාවල කියලා. ජෝර්ජ් කුට්ටි කියනවා රටේ ඉන්න කෙනා නෙමෙයි අනිත් කෙනා ගැන විස්තර රාණිට කියන්න. මං හදිසි ගමනක් යනවා කියලා. මේ වෙද්දි ජෝර්ජ් කුට්ටි DGP හමු වෙන්න ඇවිත්. DGP තාම ඇවිත් නැහැ. මෙතනට එනවා කලින් පොලිසියේ හිටපු සුරේෂ් බාබු. ඔයාලට මතක ඇති සුරේෂ් බාබු කියන්නේ වරුන්ගේ කේස් එකේ පරීක්ෂණවල හිටපු කණ්ඩායමේ SI කෙනෙක්. මේ දෙන්න වාඩි වෙලා ටික වෙලාවක් කතා කරනවා. සුරේෂ් පරණ සිද්ධීන් ගැන ඇහුවත් ඒ දේවල් ගැන කතා කරන්න ජෝර්ජ් කුට්ටි කැමති නෑ. සුරේෂ් ජෝර්ජ් කුට්ටිගේ ෆිල්ම් එක ගැනත් අහනවා. සුරේෂ් මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටිගෙන් උදව්වක් ඉල්ලනවා. සුරේෂ්ගේ පුතා චිත්‍රපට ගැන ගොඩක් උනන්දුයි. එයාගේ කැමැත්තක් තියෙනවා චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න. ඔයා මේ ශේෂ්ත්‍රය ගැන ගොඩක් දන්න නිසා උදව්වක් කරන්න පුළුවන්ද කියලා ජෝර්ජ් කුට්ටිගෙන් අහනවා. ජෝර්ජ් කුට්ටි කියනවා මං ඒ ගැන බලන්නම් කියලා. මෙතනට හරි කුමාරුත් එනවා. ඊට පස්සේ ඒ දෙන්න DGP හමු වෙන්න යනවා පැමිණිල්ලක් දාන්න. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි කාර්යාලයේ ඉන්නවා. එතනට රාජනුත් එනවා. අනුට ගෙනාව මගුල් යෝජනා ගැන විස්තර හොයන්න බාර දීලා තියෙන රාජන්ට. රාජන් විස්තර හොයාගෙන ඒ පවුල ගොඩක් හොඳ පවුලක්. ඒත් ඒ පිරිමි ළමයාගේ තාත්තා IG කෙනෙක්ගේ ළඟම හිතවතෙක්. ඒ විස්තර රාජන් කියනවා. මේ වගේ යෝජනා වලට ජෝර්ජ් කුට්ටි කැමති නෑ. පොලිසියෙන් ජෝර්ජ් කුට්ටිගේ පවුලට ගොඩක් කරදර වුණ නිසා. මෙතනට ෆිල්ම් එකේ ඩිරෙක්ටර් අනීෂ් යනවා ජෝර්ජ් කුට්ටිව හමු වෙන්න. අනීෂ් ජෝර්ජ් කුට්ටිට ස්තුති කරනවා. අනීෂ්ට මේ අවස්ථාව ලැබුණේ ජෝර්ජ් කුට්ටි නිසා.
අනිස් තව ෆිල්ම් එකක වැඩ පටන් ගන්න ඉන්නේ. ඒ විස්තර සතුටින් කියනවා. මේක අහද්දී ජෝර්ජ් කුට්ටිටත් ගොඩක් සතුටුයි. එයා අනිස්ට සුබ පතනවා. මේ වෙලාවේ සුරේෂ් බාබු කරපු ඉල්ලීම ජෝර්ජ් කුට්ටිට මතක් වෙනවා. ඒ දේ ගැන ජෝර්ජ් කුට්ටි අනිස්ට කියනවා. අනිස් කියනවා මං අනිවාර්යෙන් ඒකට අවස්ථාවක් හදලා දෙන්නම් කියලා. ජෝර්ජ් කුට්ටි මේ ගැන සුරේෂ් බාබුටත් කෝල් කරලා කියනවා. එයාටත් ගොඩක් සතුටුයි. සුරේෂ් හිතුවේ නෑ මේ තරම් ඉක්මනට අවස්ථාවක් හදලා දෙයි කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි ගෙදර රෑ වෙලා රාණි එක්ක කතා කරමින් ඉන්නවා අනු ගැන. ඒක ඉවර වෙලා නිදා ගන්න යන්න හදද්දි ජෝර්ජ් කුට්ටි දකිනවා වත්ත පහලින් ටෝච් එලියක් වගේ එකක්. ජෝර්ජ් කුට්ටි ඒ ගැන බැලුවත් ඒක නැති වෙනවා. ඒ එළිය මොකක්ද කියලා අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. පහුවෙනිද උදේ ජෝර්ජ් කුට්ටි හමු වෙන්න පිරිමි කෙනෙක් සහ ගෑනු කෙනෙක් එනවා. ජෝර්ජ් කුට්ටි පොලිසිය හදන ගොඩනැගිල්ල ඇතුලේ ඉඳලා ආව කියන ඔත්තුව පොලිසියට දුන්නේ මෙයා. මෙයාගේ නම ජෝසේ. මෙයා නිසා ජෝර්ජ් කුට්ටිගේ පවුලට ගොඩක් ප්‍රශ්න වුණා. ඒ නිසා මේ දෙන්න ඇතුළට ගන්න රාණි කැමති නෑ. ඒත් ජෝර්ජ් කුට්ටි එහෙම කරන්නේ නෑ. එයා එළියට ඇවිත් මේ දෙන්න එක කතා කරනවා. ජෝසේ ඒ ඔත්තුව පොලිසියට දුන්නේ සල්ලි බලාපොරොත්තුවෙන්. පොලිසියෙන් ලොකු මුදල් තයාගයක් දෙනවා කියලා තිබුණත් ඒකත් ලැබුණේ නෑ. ජෝසේ සහ බිරිඳ ඒ සිද්ධිය ගැන ගොඩක් දුක් වෙනවා. මේ දෙන්න ඇවිත් තියෙන සමාවිල්ලන්න. ජෝර්ජ් කුට්ටි මේ දෙන්න එක්ක සුහදව කතා කරනවා. ජෝසේ සහ බිරිඳ මේ වෙද්දි ඉන්නේ ගොඩක් අසරණ වෙලා. මේ දෙන්න ණයක් අරගෙන පොඩියට බේකරියක් දාලා. දැන් මේ ණයත් හිර වෙලා අසරණ වෙලා ඉන්නේ. ජෝර්ජ් කුට්ටි ඒ ණය ගෙවන්න අවශ්‍ය මුදල ජෝසෙට දෙනවා. තියෙන වෙලාවක ආපහු දෙන්න කියලා. ජෝර්ජ් කුට්ටි මොනතරම් හොඳ කෙනෙක්ද කියලා දැන් තමයි මෙයාලට තේරෙන්නේ. යාමිනී සහ එයාගේ සහායකයා රොකී මේ වෙලාවේ එයාලගේ ටීවී channel එකේ ඩිරෙක්ට් එක කතා කරනවා. මේ සිද්ධියට ජෝර්ජ් කුට්ටිගේ පවුල අය කොටු කරගත්තොත් channel එක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා කියලා. මේ දෙන්න දිගටම ජෝර්ජ් කුට්ටිගේ පස්සෙන් යනවා. ජෝර්ජ් කුට්ටි තාමත් ඒ ගැන දන්නේ නැහැ. යාමිනී සහ රොකී ජෝසෙව මුණ ගැහෙන්නත් යනවා. මේ වෙලාවේදී ශ්‍රියා කියලා ගෑනු ළමයෙක් ජෝර්ජ් කුට්ටිව මුණ ගැහෙන්න ඇවිත්. ශ්‍රියා කියන්නේ ජෝර්ජ් කුට්ටි තරුණයෙකුගේ අස්ථි කොටස් ගැනපු කනත්තේ මුරකරුගේ දුව. ශ්‍රියා මේ වෙද්දි නර්ස් කෙනෙක්. ජෝර්ජ් කුට්ටි ශ්‍රියාගේ පවුලට ගොඩක් උදව් කරනවා. ශ්‍රියා ළඟදිම විවාහ වෙනවා. ඒකට ආරාධනා කරන්න තමයි ශ්‍රියා ඇවිත් තියෙන්නේ. මේ පවුල් දෙක ගොඩක් හිතවත්. ශ්‍රියා යන්න පිටත් වෙලා බස් එකකට නගිනවා. යාමිනී ශ්‍රියා ගැනත් අවධානයෙන් ඉන්නේ. යාමිනී ශ්‍රියා ළඟින්ම වාඩි වෙලා කලින් ඉඳලා දන්න කෙනෙක් වගේ ශ්‍රියා එක්ක කතා කරනවා. ශ්‍රියත් මේකට අහු වෙනවා. ශ්‍රියාගේ ගෙදර තියෙන තැන එහෙම අහගන්නවා. ජෝර්ජ් කුට්ටි නිදාගෙන ඉද්දි හීනයක් දැකලා බය වෙනවා. ඊට පස්සේ ටිකක් එළියට එනවා. මේ ටිකේම බල්ල බුරන සද්ද ඇහුණු නිසා ජෝර්ජ් කුට්ටි වටපිටාව සෝදිසි කරලා බලනවා. ඒ සැක සහිත දෙයක් නැහැ. ඊළඟ දවසේ උදේම මතායජන් එනවා ජෝර්ජ් කුට්ටිගේ නිවසට. කලින් අංජු වෙනුවෙන් කතා කරලා තිබුණ පිරිමි ළමයිගේ ගෙදරින් එකපාරටම අකමැති වුණානේ. එයාලා හිතුවේ අංජුට මානසික ආබාධයක් තියෙනවා කියලා. ඒ දේ ගැන විස්තර මතායජන් හොයාගෙන කවුරු හරි කෙනෙක් එයාලා ගෙදරට කතා කරලා කියලා තියෙනවා අංජුට මානසික ආබාධයක් තියෙනවා. පිරිමි කෙනෙක් එයාව ඇල්ලුවොත් එයා දරුණු වෙනවා කියලා. ඒ වගේ වෙලාවක තමයි අර වරුන් කියන කොල්ලා මැරිලා තියෙන්නේ කියලා. ඒ හැමදේම බොරු කියලා ජෝර්ජ් කුට්ටි සහ රාණි මතායජන්ට පැහැදිලි කරනවා. ඔයාට සැකනම් ડોක්ටර් එක කතා කරමු කියලා. දැන් තියෙන ප්‍රශ්නය තමයි ඒ කතා කරේ කවුද කියන එක. ගැහණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් එක්වතාව බැගින් කතා කරලා තියෙනවා. ඒ කවුද කියලා නම් දන්නේ ඒ කතා කරපු අයගේ දුරකථන අංකත් මතායජන් ඒ පවුලේ අයගෙන් ඉල්ලගෙන තියෙනවා. ඒ දුරකථන අංක ජෝර්ජ් කුට්ටි ඉල්ල ගන්නවා. ඒත් ඒ දුරකථන අංක මේ වෙද්දි වැඩ කරන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි එනවා සුරේෂ් බාබු හම්බ වෙන්න. සුරේෂ් හිටපු SI කෙනෙක් නිසා පොලිසිය එක්ක සම්බන්ධකම් තියෙනවා. ඒ නිසා මේ දුරකථන අංක ගැන විස්තරයක් හොයලා දෙන්න පුළුවන්ද කියලා ජෝර්ජ් කුට්ටි උදව්වක් ඉල්ලනවා. සුරේෂ් ඒ වැඩේ බාර ගන්නවා. ඊළඟ දවසේ ජෝර්ජ් කුට්ටි එනවා සුරේෂ් බාබු හම්බ වෙන්න. සුරේෂ් දුරකථන අංක ගැන විස්තර ටිකක් හොයාගෙන තියෙනවා. ඒ විස්තරවලට අනුව ඒ දුරකථන අංක දෙකම තිබිලා තියෙන එකම දුරකථනයක. ඒ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ජෝර්ජ් කුට්ටිගේ ගමෙන්මයි. තව දෙයක් හොයාගෙන තියෙනවා. ඒ දුරකථනයේ තවත් දුරකථන අංකයක් තිබිලා තියෙනවා. ඒ කෙනාගේ නම ශාන්ති. එයාගේ ඇඩ්‍රස් එකත් හොයාගෙන ඒක ජෝර්ජ් කුට්ටිට කියනවා. මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටි පුදුම වෙනවා. ශාන්ති කියන කෙනා ජෝර්ජ් කුට්ටි අඳුරනවා. ජෝර්ජ් කුට්ටි එහාට එනවා. ශාන්ති කියන්නේ ජෝර්ජ් කුට්ටිගේ පවුලේ කෙනෙක් වගේම ළඟින්ම ඉන්න රාජන්ගේ බිරිඳ. ජෝර්ජ් කුට්ටි රාජන් මෙහෙම දෙයක් කරයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා ගෙදර ආයේ ඉස්සරහම ජෝර්ජ් කුට්ටි රාජන්ට කනේ පාරක් ගහනවා. මේ වෙලාවේදී ශාන්ති ඇවිත් ජෝර්ජ් කුට්ටිට බනිනවා. ඔහේ කරේ රාජන් රවට්ටගෙන පාවිච්චි කරපු එක. එයාගේ ජොබ් එකක් නැති වුණා. මිනිස්සු එක එක කතා අපිට කිව්වා. ඒ නිසා මගේ දුව ජීවිතේ නැති කරගන්න ගියා.
ඒත් අපි එයාව බේරගත්තා. ඒ සිද්ධියෙන් එයාගේ උගුරට හානියක් වෙලා දැන් එයාට කතා කරන්නත් බෑ. රාජන් ඔහුගේ ළඟට ආවේ රඟපාන නෙමෙයි. ළඟම ඉන්න කෙනා පිහියෙන් අනිනකොට දැනෙන වේදනාව ඔයාටත් දැනෙන්න ඕන නිසා. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපිට සල්ලි ඕන වුණා. ඒ නිසා තමයි අපි මේ දේ කරේ කියලා ශාන්ති කියනවා. රාජන් තව දුරටත් ශාන්තිට කතා කරන්න දෙන්නේ නැතුව මෙතනින් යවනවා. ශාන්ති අන්තිමට කියපු දෙයින් අපිට තේරෙන්නේ මෙයාලා මේ දේ කරලා තියෙන්නේ සල්ලි වලට. ඒත් මේ විවාහ යෝජනා අවුල් කරනවට මෙයාලට සල්ලි ගෙවන්නේ කවුද? ඒකට තාමත් අපිට උත්තරයක් නැහැ. ජෝර්ජ් කුටි නැවතත් සුරේෂ් හම්බ වෙන්න ඇවිත් විස්තර කියනවා. සුරේෂ් ජෝර්ජ් කුට්ටිගේ හිත හදනවා. ඒත් ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් තියෙනවා. තාමත් මෙයාලගේ පවුල බිලිගන්න කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. ජෝර්ජ් කුට්ටි රාජන් ගැන හැම දෙයක්ම රාණිට කියනවා. රාණිටත් ගොඩක් දුකයි. රාණි ඒත් ජෝර්ජ් කුට්ටිගේ හිත හදනවා. ජෝර්ජ් කුට්ටි කියනවා මේ දේවල් ගැන දූලට කියන්න එපා කියලා. රාණිත් වත්ත පහලින් අර ටෝච් එළිය දැකලා. ඒ ගැන රාණි ජෝර්ජ් කුට්ටිට කියනවා. ජෝර්ජ් කුට්ටි රාණිට කියනවා කවුරු හරි පැල හොරකම් කරන්න එන්නේ නැති කියලා. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ කියලා රාණි කියනවා. පැලත් නැති වෙලා නැත්නම් මේ පැත්තෙන් ටෝච් එළියක් ආවේ කොහොමද කියලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් ඇති වෙනවා. ජෝර්ජ් කුට්ටි තනියම වත්ත පහල පරීක්ෂා කරන්න යනවා. මෙතනදී ජෝර්ජ් කුට්ටි දකින්නව එකතැනක් දවස් කීපයකට කලින් හාරලා තියෙනවා කියලා. හාරපු කෙනා තනකොළ දාලා මේක වහන්නත් උත්සාහ කරලා තියෙනවා. මේ හාරලා තියෙන නිකම්ම තැනක් නෙමෙයි. දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ අර කොම්පෝස්ට් වල. මෙතන හාරපු කෙනාගේ අතින් තමයි ටෝච් එළියක් වදින්නේ නැත්තේ කියලා ජෝර්ජ් කුට්ටිට හිතෙනවා. දැන් ජෝර්ජ් කුට්ටිගේ හිතේ බයක් වගේම සැකයක් ඇති වෙනවා. රාණි කතා කරන නිසා ජෝර්ජ් කුට්ටිට දැනට මෙතනින් යන්න වෙනවා. මෙතනදී අපිට පෙන්නනවා මේ හැම දෙයක්ම කෙනෙක් හැංගිලා බලාගෙන ඉන්නවා. ඒ සහදේවන්. ඔයාලට මතක ඇති දෘශ්‍යම් පළවෙනි සහ දෙවෙනි ෆිල්ම් එකේ මේ පවුලට වැඩියෙන්ම වද දීපු පොලිස් නිලධාරිය තමයි සහදේවන්. දැන් අපිට තේරෙනවා සහදේවන් මොකක් හරි දෙයක් සැලසුම් කරනවා. ඒත් ඒ මොකක්ද? පහුවෙනද උදේම ජෝර්ජ් කුට්ටි ඇවිත් උදැල්ලක් සහ පස් අයින් කරන්න භාජනයක් මෙතනින් හංගනවා. මේ අතරදී මතායි ජන් ගෙදරට එනවා. මෙතනදී ජෝර්ජ් කුට්ටි කියනවා රට ඉන්න කෙනෙක් වුණත් කමක් නැහැ. හොඳ පවුලක් නම් මංජුට බලන්න කියලා. කලින් නම් ජෝර්ජ් කුට්ටි රටේ ඉන්න අයට කැමති වුණේ නැහැ. ඒත් දැන් මේ අදහස වෙනස් කරගෙන ඒක ගොඩක් හොඳ තීරණයක් කියලා මතායි ජනුත් කියනවා. රාණිටත් ගොඩක් සතුටුයි. මතායි ජන් කියනවා කලින් ආපු හොඳ යෝජනාවක් තියෙනවා. ඔබතුමා දැන් කැමති නිසා ඒක ගැන බලන්නම් කියලා. ජෝර්ජ් කුට්ටි රාණිට කියනවා මට එර්නාකුලම් වල වැඩක් තියෙනවා. මං අද රෑ එහි යනවා. එන්නේ හෙට උදේ කියලා. මේ වෙලාවේදී ජෝර්ජ් කුට්ටි කියනවා සිංගප්පූරු වල තියෙන අනුගේ පාඨමාලාවට අයදුම්පත දාන්න කියලා. ජෝර්ජ් කුට්ටි ඒ අදහසත් වෙනස් කරගෙන රාණිගේ සතුට තවත් වැඩි වෙනවා ඒක ඇහුවම. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ දවසේ රෑ වෙන සිද්ධිය. ජෝර්ජ් කුට්ටි එර්නාකුලම් යනවා කියලා රාණිට බොරුවක් කියලා මේ වල හාරන්න සැලසුම් කරලා තියෙන්නේ. මෙතන මොකක් හරි දරුණු දෙයක් තිබුණොත් එයාලා බය වෙනවා. ඒ නිසා තමයි බොරුවක් කියලා මේ වැඩේ කරන්නේ. උදේම ඇවිත් ජෝර්ජ් කුට්ටි උදැල්ලක් සහ වාජනයක් හංගල ගියේ මේ නිසා. ජෝර්ජ් කුට්ටි මේ වල හාරලා පරීක්ෂා කරලා බැලුවත් මෙතන කිසිම දෙයක් නැහැ. මෙතන හාරපු කෙනා බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා ජෝර්ජ් කුට්ටිට හිතා ගන්න බෑ. ඊට පස්සේ මෙතන තිබුණ විදියටම වහලා දානවා. මෙතනදී අපිට පෙන්වන්නේ යාමිනී ගෙදර එනවා. අපිට තිබුණ ලොකු ප්‍රශ්නයකට උත්තරයක් මෙතනදී ලැබෙනවා. යාමිනී කියන්නේ වෙන කවුරුවත් නෙමේ සහදේවන්ගේ දුව. මුල ඉඳලම අපි දැක්ක ජෝර්ජ් කුට්ටිගේ පවුල කොටු කරගන්න සාක්ෂියක් හොයාගන්න යාමිනී ගොඩක් මහන්සි වුණා. ඒ ඇයි කියලා දැන් අපිට තේරෙනවා. වරුන්ගේ සිද්ධිය නිසා සහදේවන්ගේ ජොබ් එක වගේම ගොඩක් දේවල් නැති වුණා. දැන් මේ දෙදෙනා උත්සාහ කරන්නේ ජෝර්ජ් කුට්ටිගේ පවුලෙන් පලිගන්න. ඊළඟට අපිට පෙන්වන්නේ යාමිනී එනවා ඩොක්ටර් රංජනී හමු වෙන්න. එදා බොරුවක් කියලා නම්බර් එක ඉල්ලගත්තනේ. යාමිනී කියනවා අර ප්‍රශ්නේ තියෙන්නේ යාළුවෙක්ට නෙමෙයි මට. එතනදී විස්තර කියන්න බැරි නිසා හමු වෙලා කතා කරන්න ආවේ කියලා. යාමිනී බොරු විස්තරයක් ඩොක්ටර්ට කියනවා. කලින් තිබුණ ප්‍රේම සම්බන්ධයක් නිසා ගොඩක් මානසිකව වැටුණා කියලා. ඩොක්ටර් කියනවා අද කාලේ ඕ සාමාන්‍යයි. වැඩි හිතන්න එපා. ඔය තත්ත්වෙන් ගොඩ එන්න මම උදව් කරන්නම් කියලා. යාමිනී දැන් කතාව වෙනස් කරනවා. අර වරුන් කියන කෙනාගේ මිනිමෙරුම් රිපෝට් එක මම කියෙව්වා. ඒකට සම්බන්ධ අංජු කියන ළමයටත් තියෙන මට වගේම ප්‍රශ්නයක් නේද කියලා. මෙතනදී ඩොක්ටර් රංජනීට තේරෙනවා යාමිනීගේ හිතේ තියෙන වෙනත් අරමුණක් කියලා. මෙතනදී යාමිනීට වැඩේ වරදිනවා. ඩොක්ටර් අංජුගේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිම දෙයක් යාමිනීට කියන්න යන්නේ නැහැ. මතායජන් එනවා ජෝර්ජ් කුට්ටිව මුණ ගැහෙන්න. අංජුට කතා කරපු පිරිමි ළමයාගේ නම තමයි අවීරා. එයාට අවුරුදු 30යි. එයා පවුලේ එකම ළමයා. එයාට ඩුබායි වල බිස්නස් තියෙනවා. ඒ විස්තර මතායජන් කියනවා වගේම ෆොටෝ එකකුත් පෙන්නනවා.
ඒකේ අනු දකිනවා අවීර ශ්‍රවණාධාරකයක් දාගෙන ඉන්නවා. ඒ ගැන අනු ඇහුවම ඒ විස්තර මතායජන් කියනවා. මම ඒක ගැන කියන්න හිටියේ අවුරුදු 4කට කලින් වුණ අනතුරක් නිසා ශ්‍රවණාබාධයක් ඇවිත්. ඒකට තමයි ශ්‍රවණාධාරකයක් පාවිච්චි කරන්නේ. දැන් ඒ නිසා ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය කෙනෙක් වගේම තමයි. ඊට පස්සේ පවුල් දෙක ගැන විස්තර කතා කරලා මතායජන් පිටත් වෙලා යන්න යනවා. රාණි දැන් පොඩ්ඩක් ඒ යෝජනාවට අකමැතියි වගේ. ජෝර්ජ් කුට්ටි කියනවා මතායජනුත් කිව්වනේ දැන් ඒ ළමයට ප්‍රශ්නයක් නෑ කියලා. අපි හමු වෙලා කතා කරලා බලමු. ඊට පස්සේ පෙන්වන්නේ ඩොක්ටර් රංජනී ජෝර්ජ් කුට්ටිට කතා කරලා යාමිනී ගැන විස්තර කියනවා. අංජු ගැන ඇහුව කියලා. දැන් ජෝර්ජ් කුට්ටිගේ හිතේ තියෙන සැකේ ටික ටික වැඩි වෙනවා. ඔන්න අපිට ඊළඟට පෙන්වන්නේ DIG තෝමස්. ඔයාලට මතක ඇති දෘශ්‍යම් දෙවෙනි ෆිල්ම් එකේ වරුන්ගේ කේස් එකට උදව් ගන්න වරුන්ගේ අම්මගේ යාළුවෙක් සම්බන්ධ කරගත්තා. එයා තමයි DIG තෝමස්. සාවු වෙනවා DIG තෝමස් මුණ ගැහෙන්න. සහදේවන් වරුන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මොනවා හරි විස්තර ටිකක් හොයාගෙන තියෙනවා කියලා සාබු කියනවා. කලින් වතාවේ මෙයාලා පෙරදුන නිසා ජෝර්ජ් කුට්ටිව කොටු කරගන්න අදහසක් තෝමස්ගේ හිතෙත් තියෙනවා. ජෝර්ජ් කුට්ටිත් වැඩේ අතාරින්නේ නැහැ. එයා එනවත් ජෝසෙව හමු වෙන්න. මේ දෙන්න විස්තර ටිකක් කතා කරනවා. ඒ මොනවද කියලා නම් අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඊළඟට පෙන්වන්නේ අවීර එනවා එයාගේ අම්මයි තාත්තයි එක ජෝර්ජ් කුට්ටිගේ ගෙදරට අංජුව බලන්න. ඒ දෙගොල්ලෝ කතා බහ කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ශ්‍රියා වැඩ ඇරිලා ගෙදර එනවා. ශ්‍රියා දකිනවා එයා බස් එකේදී කතා කරපු ගෑනු ළමයා, ඒ කියන්නේ යාමිනී, එයාලගේ ගෙදර ඇතුලේ ඉඳලා එළියට එනවා. ඒක දැකලා ශ්‍රියා පුදුම වෙනවා. ඊට පස්සේ අහම්බෙන් හමු වුණා වගේ යාමිනී කතා කරනවා. මමයි තාත්තයි ගමනක් යන ගමන් හිටියේ. වාහනේ රේඩියේටර් එක ඕවර්හීට් වුණා. ඒකට වතුර එකක් අරන් යන්න ආවේ. ගිහින් එන්නම් කියලා යනවා. ශ්‍රියාට මේ දේ ගැන සැකයි. ශ්‍රියා මේක විශ්වාස කරන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටිට මැසේජ් එකක් එනවා ශ්‍රියාගෙන්. මේ මැසේජ් එකේ තියෙන්නේ යාමිනී ගැන. ජෝර්ජ් කුට්ටි ඉක්මනින් ශ්‍රියාලගේ ගෙදරට එනවා. ශ්‍රියා එයාගේ හිතේ තියෙන සැකය ගැන යාමිනී ගැන විස්තර ටික ජෝර්ජ් කුට්ටිට කියනවා. යාමිනී ඇවිත් හිටියේ තාත්තත් එක්ක. එයා ඇඳගෙන හිටිය කලිසමේ පාට පොලිස් ඇඳුමකට සමානයි කියලා ශ්‍රියා කියනවා. ඒ ජෝර්ජ් කුට්ටිට මෙයාලා කවුද කියලා තාමත් අදහසක් නැහැ. ඊට පස්සේ අපිට පෙන්නනවා යාමිනී සහ සහදේවන් ශ්‍රියාලගේ අසල්වැසියන්ගෙන් එයාලගේ විස්තර කපටි කමෙන් අහගන්නවා. ශ්‍රියාගේ තාත්තා කනත්තේ මුරකරු විදියට වැඩ කරා කියලාත් දැනගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි සහ රාණි ගමනක් යන ගමන් නිදි කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ ජෝර්ජ් කුට්ටි අවීර ගැන හොයන්න කෙනෙක්ට බාර දීලා එයාගෙන්. එයත් කියන්නේ අවීර කියන්නේ හොඳ කෙනෙක් කියලා. ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අය එනවා අවීරලගේ ගෙදරට. රාණි පුදුම වෙලා වගේ ගේ ඇතුළ බලනවා. මේක නම් හරියට මාලිගාවක් වගේ කියලා. ටික වෙලාවක් මේ දෙගොල්ලෝ කතා කර කර ඉඳලා ජෝර්ජ් කුට්ටිගේ පවුලේ අය පිටත් වෙලා යනවා. මෙතනදී අපිට පෙන්නනවා ජෝර්ජ් කුට්ටි හා පවුලේ අය යන දිහා රාජන් හා සහදේවන් බලාගෙන ඉන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ අනුගේ විදේශ පාඨමාලාව සඳහා ඇඩ්මිෂන් එක ඇවිල්ලා. අනු ඇවිත් ඒ ගැන බොහොම සතුටින් ජෝර්ජ් කුට්ටිට සහ අම්මට කියනවා. මේ වෙලාවේදී අවීරගේ තාත්තගෙන් ජෝර්ජ් කුට්ටිට කෝල් එකක් එනවා. අවීරගේ තාත්තා මේ වෙලාවේ කියන්නේ එදා ඔයාලා ඇවිල්ලා යන දිහා ජීප් එකකින් දෙන්නෙක් බලාගෙන හිටියා. මට ඒක සැකසහිත හිතුණු හින්දා මම ඡායාරූප කිහිපයක් ගත්තා. ඒක ඔයාට එව්වා. ජෝර්ජ් කුට්ටි ඒ ඡායාරූප කිහිපය පරීක්ෂා කරලා බලනවා. මේ ඡායාරූපවල රාජන් නම් පේන්න ඉන්නවා. ඒත් ජීප් එකේ ඉන්න අනිත් කෙනා පැහැදිලි නෑ. නමුත් ජීප් එකේ අංක තහඩුව හොඳට පේනවා. මේ අතර සහදේවන් ඩොක්ටර් රංජනී හමුවෙන් ඇවිත් ඇයව බය කරලා තර්ජනය කරලා අංජුගේ කේස් ෆයිල් එක හොයාගෙන ඒව සහදේවන් කියන විදියට වෙනස් කරව ගන්නවා. සහදේවන් ගියාම ඩොක්ටර් රංජනී ජෝර්ජ් කුට්ටිට කෝල් කරලා මේ සිද්ධිය ගැන කියනවා. පොලිස් නිලධාරියෙක් වගේ කලිසමක් ඇඳගත්තු කෙනෙක් ආවේ. ඒත් එයා පොලිස් නිලධාරියෙක් වෙන්න බෑ. අංජුගේ කේස් ෆයිල් එක වෙනස් කරන්න කියලා මට තර්ජනය කරා. ජෝර්ජ් කුට්ටි කියනවා දැන්ම මේ ගැන පොලිසියට කියන්න කියලා. ඒත් ඩොක්ටර් රංජනී ඒ දේ කරන්න කැමති වෙන්නේ නැහැ. මොකද සහදේවන් ඩොක්ටර් රංජනීගේ පවුලේ අය ගැන ගොඩක් විස්තර දන්නවා. ඩොක්ටර් රංජනී බයයි සහදේවන්ගෙන් පවුලේ අයට කරදරයක් වේවි කියලා. ජෝසේ ඇවිත් කියනවා අර එදා අවීරලෙක් ගෙදර ළඟදී ඔත්තු බලපු ජීප් එක සහදේවන්ට අයිති කියලා. ඒක අහද්දි ජෝර්ජ් කුට්ටි පුදුම වෙනවා. මොකද ජෝර්ජ් කුට්ටි හිතුවේ නැහැ සහදේවන් නැවතත් මේ දෙයට සම්බන්ධ වේවි කියලා. ඊට පස්සේ ජෝර්ජ් කුට්ටි එනවා සහදේවන්ගේ ගෙදරට. මෙතනදී දකින දේන් ජෝර්ජ් කුට්ටි තවත් පුදුම වෙනවා. මොකද මෙච්චර කාලයක් ජෝර්ජ් කුට්ටි ගැන ඔත්තු බලපු යාමිනී කියන්නේ සහදේවන්ගේ දුව. මෙතනදී ජෝර්ජ් කුට්ටිට මතක් වෙනවා ශ්‍රියත් තරුණ ගෑනු ළමයෙක් ගැන කිව්වා. ඒ කියන්නේ නැත්තේ මේ යාමිනී ගැන කියලා ජෝර්ජ් කුට්ටිට මතක් වෙනවා. ජෝර්ජ් කුට්ටි සහදේවන්ට මෙතනදී කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං එක්ක විසඳ ගන්න. මගේ පවුලේ අයට කරදරයක් කරන්න එපා කියලා. ඒ සහදේවන් කියනවා මම මේක අතාරින්නේ නැහැ.
මගෙන් ඔහෙටවත් ඔහුගේ පවුලේ අයටවත් කිසිම ගැලවීමක් නැහැ. මම කොහොම හරි ඔහෙලගේ පවුලේ අය මේ මිනීමෙරුමට කොටු කරගන්නවා කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි ඇවිත් සුරේෂ් බාබු එක්ක මේ ගැන කතා කරනවා. ජෝර්ජ් කුට්ටි අහනවා සහදේවන්ගේ දුරකථන සංවාදවලට ඇහුම්කන් දෙන්න පුළුවන් ක්‍රමයක් තියද කියලා. සුරේෂ් බාබු කියනවා ඒක බෑ, ඒක අමාරු දෙයක් කියලා. සහදේවන් පාත්‍රෝස්ගේ ගෙදරට ඇවිත් පාත්‍රෝස්ටයි දුව ශ්‍රියාටයි පහර දීලා බලෙන්ම පාපොච්චාරණයක් ගන්නවා. පාත්‍රෝස්ට කරන්න දෙයක් නැතිකමට අස්ති කොටස් මාරු කරපු සිද්ධිය කියනවා. පාත්‍රෝස් සහ දුව ශ්‍රියා කතා කරලා මේ ගැන ජෝර්ජ් කුට්ටිට කියනවා. මේ කලබලය දැකපු අසල්වැසියෙ පොලිසියට කෝල් කරලා මේ සිද්ධිය ගැන කියලා. පොලිසියෙන් එද්දි සහදේවන් පැනගෙන ජෝර්ජ් කුට්ටි කියනවා කෙනෙක් එවන්නම් එයා එක්ක ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා. ඒ ශ්‍රියා කියනවා සර්ට වැඩ තියෙන නිසා කරදර වෙන්න එපා, මම අම්ම එක්ක ගිහින් පැමිණිල්ලක් දාන්නම් කියලා. මේ වෙද්දි පොලිසියට පැමිණිල්ලක් ලැබිලා IG තෝමස් සහ CI පිලිප් සහදේවන් වෙනම තැනකට ගෙනල්ලා ප්‍රශ්න කරනවා. සහදේවන් ප්‍රශ්නවලට හරියට උත්තර දෙන්නේ නැහැ. තෝමස්ට තරහ යනවා. තෝමස් CI පිලිප්ට කියනවා අපිට පැමිණිල්ලක් ඇවිත් තියෙන්නේ ගෑනු ළමයෙක්ගෙන්. සහදේවන් දැන් පොලිස් නිලධාරියෙකුත් නෙමෙයි. මෙහෙම දෙයක් කරන්න මෙයාට අයිතියක් නැහැ. මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තෝමස් එළියට එනවා. මෙතනදී කෙනෙක් දැකලා තෝමස් පුදුම වෙනවා. මේ ඇවිත් ඉන්නේ ප්‍රභා, වරුන්ගේ තාත්තා. අපි හිතුවේ මේ වෙන සිද්ධිවල මහමොලකරු සහදේවන් කියලා. ඒ සහදේවන් කියන්නේ ඉත්තෙක් විතරයි. මේක මෙහෙවන්නේ ප්‍රභා. ප්‍රභා තෝමස්ගෙන් වෙලාවක් ඉල්ලගෙන විස්තර කියන්න පටන් ගන්නවා. ප්‍රභා වීඩියෝ කෝල් එකක් අරන් ගීතව පෙන්නනවා. ගීත ඉන්න විදිය දැක්කහම තෝමස්ටත් ගොඩක් දුකයි. ගීතට තෝමස්ව අඳුර ගන්නත් බෑ. ගීත මෙහෙම තත්වයකට වැටුණ විදිය ගැන ප්‍රභා කියනවා. පරණ සිද්ධි ගැන හිතලා තමයි මෙහෙම වුනේ කියලා. මට පුතා නැති වුණා. මෙහෙම ගියොත් ගීතවත් නැති වෙනවා. කොහොම හරි මේ නඩුව විසඳන්න ඕන. ඒකයි මේ වැඩේට සහදේවන්ව සම්බන්ධ කරගත්තේ. මට තේරුණා එයා තමයි මේකට සුදුසුම කෙනා කියලා. ඒත් තෝමස් ඒකට විරුද්ධ වෙලා කියන්නේ ඔයා තෝරගෙන තියෙන වැරදි කෙනෙක් කියලා. ප්‍රභා මේ වෙලාවේදී බැගාපත් වෙලා කියනවා මට මේකට උදව් කරන්න කියලා. තෝමස් ප්‍රභාගේ සැලසුම මොකද්ද කියලා අහනවා. මෙතනට සහදේවනුත් ගෙන්නලා හොයාගෙනපු තොරතුරු මොනවද කියලා අහනවා. ජෝර්ජ් කුට්ටි පාත්‍රෝස් සම්බන්ධ කරගෙන අස්ති කොටස් මාරු කරපු සිද්ධිය කියනවා. පාත්‍රෝස්ගේ පවුලට ජෝර්ජ් කුට්ටි වියදම් කරපු දේවලුත් කියනවා. ගෙදර හදන්න වියදම් කරපු ඒවා, ශ්‍රියාට ඉගෙන ගන්න වියදම් කරපු දේවල්. තවත් සහදේවන් කියනවා වරුන්ගේ අස්ති කොටස් වල දාලා ඇත්තේ මේ පාත්‍රෝස්ගේ අලුත් ගෙදර යට වෙන්න ඇති කියලා. ඒ නිසා තමයි මේ පවුලට මෙච්චර උදව් කරන්න කියලා. IG තෝමස් මේක පිළිගන්නේ නැහැ. ජෝර්ජ් කුට්ටි ගැන දන්න නිසා. මේක පොලිසිය නොමග යවන්න කරපු වැඩක් කියලා තමයි තෝමස් ප්‍රභාට කියන්නේ. ඊට පස්සේ තෝමස් සහදේවන් මෙතනින් යවනවා. ඊට පස්සේ තෝමස් දන්න රහස් තොරතුරු ටිකක් ප්‍රභාට කියනවා. පොලිසිය යට තිබිලා හම්බ වුණ අස්ති කොටස් වරුන්ගේ කියලා අපි හිතනවා. ජෝර්ජ් කුට්ටි සැලසුමක් ගහලා ඒව කොහොම හරි මාරු කරලා. මම තව විස්තර හොයලා බැලුවා. ජෝර්ජ් කුට්ටිට රබර් කර්මාන්ත ශාලාවක් තියෙනවා. ඒකට කියලා අම්ල වර්ගයක් ලීටර් 5 ගානේ මාස 7ක්, ඒ කියන්නේ ලීටර් 35ක් එකතු කරගෙන තියෙනවා. අපි හිතන්නේ අනිවාර්යෙන් ඒව දාලා අස්ති කොටස් විනාශ කරන්න ඇති. ඒ නිසා තවදුරටත් මේක හොයන එක තේරුමක් නැහැ කියලා තෝමස් කියනවා. ප්‍රභාටත් ඒක තේරෙනවා. ඒත් මේක අතාරින්න ප්‍රභා කැමති නැහැ. අපි වක්‍ර සාක්ෂියක් හරි හොයාගමු කියලා කොහොම හරි මේ වැඩේට තෝමස්ව කැමති කරගන්නවා. මේ අය මුලින්ම යනවා පාත්‍රෝස්ව මුණ ගැහෙන්න. මේ අය නිල වශයෙන් පාත්‍රෝස්ගෙන් ප්‍රකාශයක් ගන්නවා. මේ අතරදී අංජුගේ විවාහ කිවිස ගැනීමේ උත්සවය පැවැත්වෙනවා. ඒත් තාමත් ජෝර්ජ් කුට්ටි දන්නේ නැහැ මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක වෙනවා කියලා. දවස් කීපයකට පස්සේ ජෝසේ ඇවිත් තොරතුරු වගේක් ජෝර්ජ් කුට්ටිට කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ තෝමස් ප්‍රභාට කෝල් එකක් අරන් කියනවා පාත්‍රෝස්ගේ පාපොච්චාරණයට අනුව අපි පරීක්ෂණ කරා. අපිට අන්තිමට අහුණ අස්ති කොටස් පාත්‍රෝස් කිව්ව කරුණුවලට අනුව ඒ දෙමාපියන්ගේ DNA එක්ක සසඳලා බැලුවා. ඒව ගැලපෙනවා. දැන් අපිට පුළුවන් පාත්‍රෝස් සරහා අස්ති කොටස් මාරු කර බවට ඔප්පු කරන්න. පොලිසිය ඒ දෙමාපියනුත් හමු වෙන්න ගිහින් තවදුරටත් තොරතුරු තහවුරු කරගන්නවා. මොනව වුණත් ජෝර්ජ් කුට්ටි තිමසිල්ලෙන් ඉන්නේ. අර හාරලා තිබුණ කොම්පෝස්ට් වල ළඟ සිහින් නූලක් සම්බන්ධ කරලා තියෙන්නේ. එතන ආපහු කවුරු හරි හාරන්න උත්සාහ කරොත් ජෝර්ජ් කුට්ටිට ඒකෙන් දැනගන්න පුළුවන්. මේ දේවල් ගැන ගෙදර කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි සහ සුරේෂ් දුරකථනයෙන් කතා කරනවා. ජෝර්ජ් කුට්ටි ජෝසේ හරහා සහදේවන් ගැන ගොඩක් තොරතුරු එකතු කරගෙන තියෙනවා. සහදේවන් සාබු මුණ ගැහෙනවා ජෝසේ දැකලා තියෙනවා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි සුරේෂ්ට කියනවා සාබු හමු වෙන්න ගියා කියන්නේ මේකට පොලිසිය අනිවාර්යෙන් සම්බන්ධ ඇති කියලා.
ඊළඟට අපිට පෙන්වන්නේ ජෝර්ජ් කුට්ටි ලෝයර් රේණුකා හමුවෙන්න ඇවිත් ඒ විස්තර කියලා పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරන්න ඕන කියනවා. పూర్ව ඇප කියන්නේ අපිට සැකයක් තියෙනව නම් අපි සම්බන්ධ නැති දෙයකට වෙනත් පාර්ශවයක්ගේ කීමට අපිව අත්අඩංගුවට ගනීවි කියලා ඒක වළක්වලා ලෝයර් කෙනෙක් කරහා ඇප ඇයදුම් කරන්න පුළුවන්. රේණුකා මෙතනදි කියන්නේ පොලිසියට සාක්ෂියක් නැති නිසා එහෙම අවශ්‍ය නැහැ කියලා. ඒ ජෝර්ජ් කුට්ටි දන්නවා පාත්‍රෝ සරහා පොලිසිය හොයාගෙනපු දේවල්. තවද ජෝර්ජ් කුට්ටි බයයි මේ දේවල් නිසා අංජුගේ වෙඩින් එකට බාධාවක් වේවි කියලා. ඒ නිසා ජෝර්ජ් කුට්ටි කියනවා పూర్ව ඇප සඳහා ඉල්ලුම් කරන්න ඕන කියලා. ඊට පස්සේ රේණුකා කියනවා හරි මම ඒක බලන්නම් කියලා. තෝමස්, ප්‍රභා, සහදේවන්, සාබු එකතු වෙලා හොයාගෙනපු දේවල් ගැන කතා කරනවා. හොයාගෙනපු දේවල් ඒ විදිහටම උසාවියට ඉදිරිපත් කරන්න ඕන. වරුන්ගේ අස්ති කොටස් වෙනුවට හමු වුණේ මාරු කරපු වෙනත් කෙනෙකුගේ අස්ති කොටස් කියලා ඔප්පු කරන්න පුළුවන් වුණාට වරුන්ගේ මලසිරුරේ අවශේෂ හොයාගන්න ඕන. ඒක තමයි අපිට තියෙන ලොකුම අභියෝගය කියලා අයිජි තෝමස් කියනවා. මෙයාලට දැන් ඕන අංජුගේ වෙඩින් එක නවත්තලා ජෝර්ජ් කුට්ටිව කොහොම හරි මේකට කොටු කරගන්න. අංජුගේ වෙඩින් එක තියෙන්නේ 25 වෙනිදා සඳුදා. ඒ නිසා 23 අපි කේස් එක ඕපන් කරමු. ඉරිද උසාවි වහල නිසා සඳුද වෙනකන් ජෝර්ජ් කුට්ටිට පොලිසියේ ඉන්න වෙනවා. එතකොට අංජුගේ වෙඩින් එක නවත්තන්න පුළුවන් කියලා තෝමස් ප්‍රභාට කියනවා. 23 වෙනිදා පොලිසිය එනවා ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න. පොලිස් නිලධාරියෙක් කියනවා වරුන්ගේ මිනිමැරුම සම්බන්ධයෙන් අලුත් සාක්ෂියක් හමු වුණා. ඒ නිසා ඔයා අත්අඩංගුවට ගන්න වෙනවා කියලා. ජෝර්ජ් කුට්ටිට මේ ගැන සැකයක් තිබුණ නිසා රේණුකා එක් එකතු වෙලා මේකට ක්‍රියාමාර්ගයක් අරගෙන 41 ඒ කියන නෝටිස් එක හරහා මුලින් ජෝර්ජ් කුට්ටි දැනුවත් කරන්න ඕන. අත්අඩංගුවට ගන්න කලින් නිල දැනුම් දීමක් කරන්න ඕන. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙලාවේ පොලිසියට ඇවිත් සහාය වෙන්න ඕන කියලා. දැන් එකපාරටම ඇවිත් ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න විදියක් නැහැ. පොලිසිය මේ ගැන අයිජි තෝමස් දැනුවත් කරනවා. මෙයාලා මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේ පොලිසිය උත්සාහය අසාර්ථක වෙනවා. ඊළඟට තෝමස් එයාගේ සැලසුම කියනවා. සෞන්දර්ය පොලිසියට ඇවිත් විමර්ශනවලට සහාය වෙන්න කියලා නිල දැනුම් දීමක් යවමු. එතකොට ජෝර්ජ් කුට්ටිට අනිවාර්යෙන් පොලිසියට එන්න වෙනවා. පහුවෙනිදා ජෝර්ජ් කුට්ටිට නිල දැනුම් දීමක් ලැබෙනවා. ජෝර්ජ් කුට්ටි කල්පනා කරනවා දැන් මොකද්ද කරන්න කියලා. ඒත් මේ කිසිම දෙයක් පවුලේ අයට කියන්නේ යන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ සඳුදා මේ වෙද්දී අංජුගේ වෙඩින් එකේ වැඩ කරන ගමන් තියෙන්නේ. මේ අතරේ ලෝයර් රේණුකා ඇවිත් වෙලා තියෙන දේ ගැන විනිසුරුතුමා හමු වෙලා පැහැදිලි කරනවා. හදිසියෙම කුමන්ත්‍රණය කරලා ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට අරගෙන ජෝර්ජ් කුට්ටිගේ දුවගේ වෙඩින් එක කඩාකප්පල් කරන්න පොලිසිය උත්සාහ කරන්න කියලා රේණුකා කියනවා. විනිසුරුතුමාටත් දැන් තමයි මේ සිද්ධිය ගැන තේරෙන්නේ. ඔන්න ඊළඟට නඩුව පටන් ගන්නවා. මේකෙන් තමයි තීරණය වෙන්නේ ජෝර්ජ් කුට්ටිව අත්අඩංගුවට ගන්න අවසර ලැබෙනවද නැද්ද කියන එක. විරුද්ධ පාර්ශවයේ ලෝයර් කරුණු ඉදිරිපත් කරමින් කියන්නේ මේ මිනිමැරුම වෙලා අවුරුදු ගාණක් ගියත් දැන් තමයි සාක්ෂි හමු වෙන්නේ. මේ සිද්ධියට අංජු කෙලින්ම සම්බන්ධයි. මේ විවාහයෙන් පස්සේ එයා විදේශගත වේවි. ඒ නිසා මේක නතර කරන්න ඕන කියලා කියනවා. රේණුකා ඒකට විරුද්ධ වෙමින් කියන්නේ එහෙම කරන්න අවශ්‍ය නැහැ. එහෙම සැකයක් තියෙනවා නම් පාස්පෝර්ට් පොලිස් භාරයට ගන්න පුළුවන් කියලා. ඒකට පිළිතුරු වශයෙන් විරුද්ධ පාර්ශවයේ ලෝයර් කියනවා එහෙම කරන්න බෑ. කෙනෙක්ගේ ජීවිතයේ තියෙන අනතුරේ කියලා රිපෝට් එකක් ඉදිරිපත් කරනවා. මේ ડોක්ටර් රංජනී බය කරලා ගෙනපු රිපෝට් එක. මේ රිපෝට් එකේ හැටියට අංජුට මානසික ආබාධයක් තියෙනවා. එයාට පිරිමි කෙනෙක් කිට්ටු වෙන්න හැදුවොත් බය වෙලා පහර දෙනවා. ඒ වගේ වෙලාවක තමයි වරුන්ගේ මරණයත් වෙලා තියෙන්නේ. මේක දැන්ම නැවැත්තුවේ නැත්නම් අවීරගේ ජීවිතයේ තියෙන අනතුරේ කියලා ලෝයර් කරුණු පැහැදිලි කරනවා. මේකට රේණුකා විරුද්ධ වෙනවා. ඔහොම ලියවිල්ලකට මේ වගේ දෙයක් නතර කරන්න බෑ. එහෙම දෙයක් තියෙනව නම් අවීරගේ පවුලේ අය ඒ ගැන දන්නවා ඇති. එයාලගේ පෞද්ගලිකත්වයට අපිට බලපෑම් කරන්න බෑ කියලා රේණුකා කියනවා. මේ අතරතුරේ පෙන්නනව නඩු තීන්දුව ලැබෙනකම් ජෝර්ජ් කුට්ටිව අරන් යන පොලිස් වාහන කීපයක් වෙඩින් එක පැවැත්වෙන පල්ලිය ළඟට ඇවිත් ඊට අමතරව සහදේවන්, සාබු සහ රාජනුත් ඉන්නවා. විනිසුරුතුමා අන්තිම තීරණය දෙනවා. මේ වගේ ලියවිල්ලක් නිසා අංජුගේ මංගල්‍ය නතර කරන්න බෑ. එහෙම තීරණයක් ගන්න තොරතුරු මදි. ඊළඟ නඩුවාරයට කල් දානවා. එතකම් ජෝර්ජ් කුට්ටිය අත්අඩංගුවට ගන්න බෑ. රේණුකා මේ ගැන ඉක්මනින් ජෝර්ජ් කුට්ටිට කතා කරලා කියනවා. ඒ තීරණයත් සමග නැවතත් ප්‍රභා ජෝර්ජ් කුට්ටිට පෙරදුනා. අංජුගේ වෙඩින් එකේ වැඩ ඉවර වෙලා මේ දෙන්න මදු සමයට රිසෝට් එකකට පිටත් වෙලා යන්න හදන්නේ. මෙතන ඉඳලා තමයි අපි හිතුවේ නැති විදියට කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙ. මෙතනදී ජෝර්ජ් කුට්ටිගේ මගුල් කපුව මතායජන් කෝල් එකක් ගන්නව ප්‍රභාට. එයා ප්‍රභාට කියන්නේ අංජු සහ අවීර දැන් පිටත් වුණා කියලා.
අපිට දැන් තේරෙනවා මතා ඒජන් වැඩ කරන්නේ ප්‍රභාට කියලා. අපිට වගේම තෝමස්ටත් තේරෙන්නේ නැහැ ප්‍රභා මොකද්ද කරන්න හදන්නේ කියලා. තෝමස් අහනවා මෙතන මොකක්ද වෙන්නේ කියලා. ප්‍රභා විස්තරය කියනවා. ඇත්තටම අංජුගේ වෙඩින් එක වෙන එක තමයි ප්‍රභාගේ සැලසුම. ඊළඟ පියවර පටන් ගන්න එතනින්. අපි හොයාගෙනපු සාක්ෂි ජෝර්ජ් කුට්ටිව කොටු කරගන්න මදි. මගේ අවුරුදු 2ක සැලසුම දැන් තමයි පටන් ගන්නෙ. මුලින්ම මට ඕන වුණේ හැමෝගෙම අවධානය වෙනස් කරන්න. ජෝර්ජ් කුට්ටි දැන් හිතන් ඉන්නේ එයා දිනුම් කියලා. ප්‍රභාගේ ලොකුම තුරුම්පුව අවීරා. අවීර වැඩ කරන්නෙත් ප්‍රභාට. ඔන්න මූවී පිස්සෝ හැමෝම පිළිගන්නව ධර්ම යුද්ධයේ අවසාන සටනට. අවීර ඩුබායි වල බිස්නස් කරද්දී මූල්‍යමය වංචාවක් නිසා හිරයට යන තත්වයට වැටිලා. ඒ වෙලාවේදී ප්‍රභා තමයි උදව් කරලා තියෙන්නේ. ප්‍රභා ඒ දේ කරේ එයාගේ සැලසුමට අවීර යොදා ගන්න. අංජුට මේ රටේ ඉන්න හොඳ පවුල් වලින් යෝජනා ආවත් ඒව කඩාකප්පල් කරේ ප්‍රභාගේ සැලසුමට අනුව. කොහොම හරි ඒ දේවල් නිසා විදේශගතව ඉන්න අයගේ යෝජනා වලටත් ජෝර්ජ් කුට්ටි කැමැත්ත දුන්නා. ප්‍රභාට තිබුණ ලොකුම අභියෝගය ඒක. විවාහයෙන් පස්සේ මදු සමයට අංජු සහ අවීර යන තැනද මේ සැලසුමේ කොටසක්. අවීර උපක්‍රමශීලීව අංජු ඒ තැනට කැමති කරගත්තා. අංජු මේ කිසිම දෙයක් දන්නේ. මේ වෙද්දී ඒ සැලසුමට අනුව අවීර සහ අංජු ඒ රිසෝට් එකට ඇවිත් ඉන්නේ. මෙතන කාර්ය මණ්ඩලයේ කෙනෙක් මෙයාලා එක කතා කරලා විස්තර කියලා මෙතනින් යන්න යනවා. දැන් සහදේවන් ක්‍රියාත්මක වෙනවා. සහදේවන් මුරකරුට පහර දීලා එයාට සිහි නැති කරලා ඇතුල් වෙනවා. අවීර අංජුගේ බීම් එකට නිදිපෙති කීපයක් දානවා. ඊට පස්සේ අංජුට හොඳටම නිින්ද යනවා. අංජුගේ අතින් අවීර ඝාතනය වුණ විදියට මෙයාලා සාක්ෂි හදනවා. ලේ පැල්ලම් සහ DNA තැන්පත් කරනවා. ඊට පස්සේ සහදේවන් වීඩියෝ කෝල් එකක් අරන් ජෝර්ජ් කුට්ටිට කියනවා ඔයාගේ දුව අනතුරේ කියලා. ජෝර්ජ් කුට්ටි ඉක්මනින් මෙතනට එනවා. එයා දන්නේ මේක උගුලක් කියලා. අවීර සහ සහදේවන් මෙතනින් පැනලා යන ගමන් නිර්නාමිකව පොලිසියට කෝල් කරලා කියනවා මෙතන මිනිමැරුමක් වෙලා තියෙනවා කියලා. ඔයාලට මතක ඇති ප්‍රභාගේ ලෝය උසාවියට ඉදිරිපත් කරපු වෙනස් කරපු වෛද්‍ය වාර්තාව. ඒකට අනුව මෙයාලා පැහැදිලි කරේ අංජුගේ මානසික ආබාධය නිසා අවීරගේ ජීවිතයටත් හානියක් වේවි කියලා. ඒත් ඒක උසාවියෙන් ගණන් ගත්තේ නැහැ. දැන් මේ දේ ඇත්තටම වුණා වගේ සාක්ෂි හදලා මේ දෙන්න මෙතනින් පැනලා යනවා. ජෝර්ජ් කුට්ටි දැන් මේ උගලට අහු වෙනවා. අතීතයේ වුණ සිද්ධිය ආපහු වෙනවා වගේ. දෘශ්‍යම් පළවෙනි ෆිල්ම් එකේ වුණා වගේ අංජුගේ අතින් අවීරමිය ගිහින්. ජෝර්ජ් කුට්ටි හදන්නේ අංජුව බේර ගන්න මලසිරුර හංගලා. පොලිසිය මේ වතාවේදී හරියටම වෙලාවට මෙතනට එනවා. ජෝර්ජ් කුට්ටිටයි අංජුටයි ගැලවීමක් නැහැ. කාමරේ සාක්ෂිත් තියෙනවා. දැන් මේ දෙන්න අත්අඩංගුවට ගන්නවා. ඒක තමයි ප්‍රභාගේ සැලසුම වුණේ. තෝමස් ප්‍රභාගෙන් අහනවා අවීරව හංගන්නේ කොහොමද කියලා. ප්‍රභා සැලසුම කියනවා. ඒක කරන්නේ සහදේවන්. අවීරව එක් කරගෙන යන්නේ රාමේශ්වරම් කියන ප්‍රදේශයට. ඊට පස්සේ අවීර මාළු බෝට්ටුවකින් ලංකාවට යවනවා. ටික දවසකින් එයාගේ අනන්‍යතාවය වෙනස් කරලා ඉන්දුනීසියාවට යවනවා. ඊට අවුරුදු කීපයකට පස්සේ එයාගේ අම්මවයි තාත්තවයි ගෙන්න ගත්තම මේ ප්‍රශ්නය ඉවරයි. මේ වෙනකන් අපිට පෙන්නුවේ ප්‍රභාගේ සැලසුම ක්‍රියාත්මක කරන්න හිතන් ඉන්න විදිය විතරයි. මේක වැඩ කරාද නැද්ද කියලා තව ටික වෙලාවකින් තමයි දැනගන්න වෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ සහදේවන් සහ අවීරා වැඩේ ඉවර කරලා පැනලා යන ගමන් ඉන්නේ. පහුවෙන්ද උදේ තෝමස්ට කෝල් එකක් එනවා ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා. තෝමස් එනවා ප්‍රභා හමු වෙන්න. තෝමස් අහනවා සහදේවන් කෝ කියලා. ප්‍රභා කියන්නේ සැලසුමට අනුව එයාලා පැනලා යන ගමන් නැත්තේ. ඇයි මොකක්ද ප්‍රශ්නේ කියලා. වැඩේ වෙලා තියෙන සැලසුමට අනුව නෙමෙයි සහදේවන් අතින් ලොකු වැරැද්දක් වෙලා. ප්‍රභාට සහදේවන් ගැන සැකයක් තිබිලා තියෙනවා. ප්‍රභා සැලසුම සහදේවන්ට කිව්වම එයාගේ අදහස වෙලා තියෙන්නේ අපි ඒ හදන සාක්ෂි විතරක් මදි. ඒ නිසා අවීරව ඇත්තටම ඉවර කරලා ජෝර්ජ් කුට්ටිගේ ගෙදර වලදාමු කියලා. ප්‍රධාන සාක්ෂිය වෙන මලසිරුර හම්බුනාම එයාගේම වත්තේ තිබිලා ජෝර්ජ් කුට්ටිට ගැලවීමක් නැහැ. සහදේවන් එහෙම කිව්වත් ප්‍රභා ඒකට කැමති වුණේ නැහැ කියලා තමයි තෝමස්ට කියන්නේ. ඔයාලට මතක ඇති සහදේවන් හාරපු වල දැකලා ජෝර්ජ් කුට්ටිගේ හිතේ සැකයක් ඇවිත් එයා ගිහින් එතන හාරලා බැලුවම එතන මොනවත් වල දාලා තිබුණේ නැහැ. සහදේවන් හැංගිලා ඉඳන් ඒ දේ වීඩියෝ කරගෙන. මෙයාලගේ සැලසුමට අනුව අංජු සහ ජෝර්ජ් කුට්ටි අත්අඩංගුවට ගත්තට පස්සේ සහදේවන්ට තියෙන වීඩියෝ එකේ දිනය වෙනස් කරලා පොලිසියට ලැබෙන්න සලස්වන එක. එතකොට මේ වීඩියෝ එකත් ප්‍රධාන සාක්ෂියක් වෙනවා. ඕක තමයි සහදේවන්ගේ සැලසුම. ඊයේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා අපිට ඊළඟට පෙන්නනවා. ප්‍රභාගේ සැලසුමට අනුව සහදේවන් සහ අවීර කාමරේ සාක්ෂි හදද්දී අංජුට ඇහැරිලා තියෙනවා. සහදේවන් මේ වෙලාවේදී අංජුට හොඳටම පහර දීලා.
ඊට පස්සේ සහදේවන් අවීර එක්ක එතනින් පැනලා ගිහින් මේ දෙන්න ජෝර්ජ් කුට්ටිව බය කරලා මෙතනට ගෙන්නලා පොලිසියටත් කෝල් කරලා ගෙන්නලා තියෙන්නේ මිනිමැරුමක් වෙලා කියලා ජෝර්ජ් කුට්ටිව ඒකට අහු කරන්න. ජෝර්ජ් කුට්ටි මෙතනට එනවත් එක්කම පොලිසියත් මෙතනට එනවා. දැන් ප්‍රභාගේ සැලසුම සම්පූර්ණයෙන් වතුර ගිහින් සහදේවන් අංජුට පහර දුන්න නිසා එයත් මේ වෙද්දී රෝහල්ගත කරලා. අංජු පොලිසියට ප්‍රකාශයක් දීලා සහදේවන් ඇවිත් එයාට පහර දුන්නා අවීරත් ඒකට හවුල් වුණා කියලා. ඒ දේ ආරංචි වෙලා තමයි උදේම තෝමස් ප්‍රභා හමු වෙන්න ඇවිත් තියෙන්නේ. තෝමස් ප්‍රභාට බනිනව සහදේවන් මේකට සම්බන්ධ කරගෙනපු එකට. පොලිසිය සහදේවන් හෙව්වත් තාමත් හම්බ වෙලා නැහැ. ප්‍රභා සහ තෝමස් එනව සහදේවන්ගේ ගෙදරට. මෙතන සහදේවන් නෙමෙයි ඉන්නේ ජෝර්ජ් කුට්ටි. මෙතන වෙනත් දෙයක් වෙලා තියෙනවා කියලා මේ දෙන්නට වගේම අපිටත් තේරෙනවා. දැන් තමයි අපිට පෙන්වන්නේ රෑ වුණ ඇත්තම සිද්ධිය. ප්‍රභාගේ සැලසුමට අනුව මෙයාලා ජෝර්ජ් කුට්ටිට කෝල් කරා අංජු ඉන්නේ කරදරයක කියලා. ජෝර්ජ් කුට්ටි බය කරලා ගෙන්නලා උගලට අහු කරගන්න. ජෝර්ජ් කුට්ටි එන ගමන් ඉද්දි ඉවෙන් වගේ දේවල් ටිකක් තේරිලා තියෙනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ ක්‍රයිම් ත්‍රිලර් මූවි බලන ඔයාලා අපි වගේ මූවි පිස්සෙක්. ඒ අත්දැකීම් එක්ක තේරිලා තියෙනවා මේක උගුලක් කියලා. මොකද අංජුට කරදරයක් කරනවා නම් කිය ඉන්නේ නැහැ. තව මතක් වෙලා තියෙන වත්ත පහල අර වල ආපහු හාරලා තිබුණ එක. මේ දේවල් ගැන සැකයක් ජෝර්ජ් කුට්ටිගේ හිතට ඇවිත් තියෙනවා. ඒ නිසා ජෝසට කෝල් කරලා කියලා තියෙනවා ඉක්මනට වත්ත පහලට ගිහින් පුළුවන් තරම් කට්ටිය එකතු කරගන්න සහදේවන් එතනට එන්න පුළුවන් කියලා. ජෝර්ජ් කුට්ටිගේ නිගමනය හරි. සහදේවන් අවීරෙක් එතනට ආවත් මිනිස්සු ගොඩක් ඉන්න නිසා සහදේවන්ට ක්‍රියාත්මක වෙන්න බැරි වුණා. සහදේවන් අවීරවත් තරන් එතනින් පැනගෙන අංජු රෝහල් ගත කරලා ජෝර්ජ් කුට්ටි කෙලින්ම ඇවිත් තියෙන්නේ සහදේවන්ගේ ගෙදරට. ජෝර්ජ් කුට්ටි සහදේවන්ට හොඳටම පහර දීලා. මෙතනදී ජෝර්ජ් කුට්ටි කියලා තියෙනවා මම හිරේ යන්නේ නැහැ. හිරේ යනවනම් යන්නේ ඔහේ ඉවරයක් කරලා දාලා කියලා. මේ දේ නිසා සහදේවන් හොඳටම බය වෙලා හැම දෙයක්ම පාපොච්චාරණය කරලා. දැන් අපි ආපහු වෙනව වර්තමානයට. තෝමස් ප්‍රභා සහ ජෝර්ජ් කුට්ටි ඉන්නේ සහදේවන්ගේ ගෙදර. ජෝර්ජ් කුට්ටි දැන් හැම දෙයක්ම දන්නවා. ජෝර්ජ් කුට්ටි සහදේවන්ගේ පාපොච්චාරණයේ වීඩියෝ එකකුත් අරගෙන ප්‍රභා සහ තෝමස්ට විරුද්ධව ප්‍රධාන සාක්ෂියක් ජෝර්ජ් කුට්ටිගේ ළඟ දැන් තියෙනවා. ජෝර්ජ් කුට්ටි කියන්නේ දැන් මේක මෙතනින් ඉවර කරන්න. මම ඔයාලව උසාවියේදී හමු වෙන්නම් කියලා. ජෝර්ජ් කුට්ටි අංජු ඉන්න රෝහලට එනවා. මේ සිද්ධිය නිසා පවුලේ හැමෝම ඉන්නේ ගොඩක් දුකෙන්. පහුවෙනිද උදේ ජෝර්ජ් කුට්ටි සහ ලෝයර් රේනුකා එනව තෝමස් හමු වෙන්න. මේකෙන් ජෝර්ජ් කුට්ටිගේ පවුලට ගොඩක් කරදර වුණු නිසා එයාටත් දැන් මේක ඇති වෙලා. ඒ නිසා වරුන්ගේ මිනීමැරුම Tamanගේ පවුල බේර ගන්න ආත්මාරක්ෂාවට උන මිනීමැරුමක් විදියට ඒ වර්ධ බාර ගන්න ලෑස්ති. ඒ වෙනුවෙන් අවුරුදු 5කට අඩු සිරදඬුවමක් බාර ගන්න ලෑස්ති කියලා ලියවිල්ලක් ලියලා. ඒක රේනුකා එක තෝමස්ට බාර දෙන්න හදන්නේ. ඒත් කොන්දේසියක් පිට. මේ හැම දෙයක්ම මෙතනින් ඉවර වෙන්න ඕන. මේ කිවිසුමට කැමති වෙලා ප්‍රභා අත්සන් කරන්නත් ඕන. මේකට IG තෝමස්ගේ තහවුරු කිරීමකුත් ඕන වෙනවා. තෝමස් මේකට කැමති වෙනවා. ප්‍රභත් මේකට කැමතියි කියලා තෝමස් කියනවා. එයාත් දැන් මෙතනට එනවා. ඔයාට ඕන නම් එයා එක්කත් කතා කරගන්න කියලා තෝමස් කියනවා. Tamanගේ පවුලට මෙච්චර දරුණු දේවල් කරපු නිසා ප්‍රභා එක්ක කතා කරන්න ජෝර්ජ් කුට්ටි කැමති වෙන්නේ නැහැ. මේක බාර දීලා යන්න හදද්දි ප්‍රභා මෙතනට එනවා. ප්‍රභා කියනවා ඔහේ මේ හැමදේම කළේ ඔහෙට තියෙන වාසනාව නිසා. මීට පස්සේ ඔහෙට එහෙම වාසනාවක් නැහැ කියලා. ජෝර්ජ් කුට්ටි කියනවා මගේ පණ තියෙනකම් මගේ පවුලට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ. ආපහු ඔහේ වුණත් එහෙම දෙයක් කරන්න උත්සාහ කළොත් අනිවාර්යෙන් ඔහේ මරලා දානවා කියලා. මේක කියන්නේ IG තෝමස් ඉස්සරහමයි. එහෙම කියලා ජෝර්ජ් කුට්ටි මෙතනින් යනවා. ටික වෙලාවකට පස්සේ අවීරගෙන් ප්‍රභාට කෝල් එකක් එනවා. දැන් අවීර ලංකාවට යන ගමන් ඉන්නේ. අවීර රා හැංගිලා ඉඳලා තියෙන සහදේවන්ගේ ගෙදර. ජෝර්ජ් කුට්ටිගේ පහර දීම නිසා සහදේවන් කරන පාපොච්චාරණය අවීර හොරෙන් අහගෙන ඉඳලා ප්‍රභාගේ සහ සහදේවන්ගේ සැලසුම වෙලා තියෙන Taman ඉවරයක් කරලා දාන එක කියලා ඇහිලා තියෙනවා. ජෝර්ජ් කුට්ටිට සද්දයක් ඇහිලා බලපු නිසා අවීර ඒ වෙලාවේ එතනින් පැනලා ගිහින් අවීර මේ සිද්ධියට ප්‍රභාට හොඳටම දොස් කියනවා මං ඝාතනය කරන්න හැදුව නේද කියලා. ප්‍රභා අවීරට තේරුම් කරනවා මම එහෙම දෙයක් දන්නේ ඒක සහදේවන්ගේ වැඩක් කියලා. ඊයේ රෑ උනේ මොකක්ද කියලා අවීරගෙන් අහනවා. ජෝර්ජ් කුට්ටි පොලිසියට බාර වෙන්න හදන්නේ. ඒත් ලෝයර් රේනුකා කියනවා එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. රේනුකා අහනවා ඇයි ඔයා අර කට්ටියට මෙච්චර බය කියලා. ජෝර්ජ් කුට්ටි කියනවා මම බය එයාලට නෙමෙයි. මගේ පවුල වෙනුවෙන් මොනතරම් දරුණු දේවල් මට කරන්න පුළුවන්ද කියලා දැන් තමයි මට තේරෙන්නේ කියලා. මම බය මම ගැන. දැන් තමයි ඊයේ රෑ ඇත්තටම මොකක්ද උනේ කියලා පෙන්වන්නේ.
ඇත්තටම ප්‍රභාගේ සැලසුමට අනුව අවීර සහ සහදේවන් වැඩේ කරලා අපි කලින් දැකපු විදියටම සාක්ෂි අදලා ජෝර්ජ් කුටිලත් කෝල් කරලා බය කරලා මේ දෙන්න පැනලා ගිහින් තියෙනවා. එහෙනම් මෙතන උනේ මොකක්ද? දැන් තමයි හරිම සිද්ධිය පෙන්වන්නේ. ජෝර්ජ් කුටිට තේරුණානේ මේක උගුලක් කියලා. ඒ වුණාට අංජු බලන්න ඉක්මනට ඇවිත්. ආවට පස්සේ තමයි ප්‍රභාගේ සැලසුම ගැන තේරිලා තියෙන්නේ. ජෝර්ජ් කුටි අංජුට කියලා තියෙනවා මට සමා වෙන්න දුවේ කියලා. තාත්තා උනත් අංජුට වැඳලා තියෙනවා. මේ වෙලාවේදී අංජුට පහර දීලා තියෙනවා. එයාව බේර ගන්න එයාගෙම හොඳට. මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැහැ. පිහියකින් කැපුම් තුවාලත් කරලා යකඩ බටයකිනුත් පහර දීලා කියලා තියෙනවා මට සමා වෙන්න දුවේ. මම එළියට ගියාම දොර අගුළු දාලා ඇඳට වෙලා සිහි නැති වුණා වගේ ඉන්න කියලා. මම හැමදේම බලා ගන්නම් කියලා. අංජුත් ඒ දේම කරලා. ජෝර්ජ් කුටි එළියට ගිහින් පොලිසිය ළඟම එන නිසා මග බලන් ඉඳලා තියෙනවා. පොලිසිය ආවට පස්සේ ජෝර්ජ් කුටි කියලා තියෙනවා මගේ දුව ඉන්නේ කරදරයක. සහදේවන් මගේ දුවට පහර දීලා මරන්න උත්සාහ කරලා කියලා. දොර අගුළු දාලා තියෙන නිසා පොලිසියත් ඒක පිළිගත්තා. ඊට පස්සේ පොලිසිය දොර කඩාගෙන ඇතුළට ගිහින් අංජු රෝහල් ගත කරලා මේ විදියට තමයි ප්‍රභාගේ සැලසුම විනාශ කරේ. ජෝර්ජ් කුටි ළඟ තමයි මේ වෙද්දි සහදේවනුත් ඉන්නේ. අර ගිවිසුමට එකඟ වුණොත් සහදේවන්වත් නිදහස් කරන්නම් කියලා IG තෝමස්ට සහ ප්‍රභාට කියලා තියෙන්නේ. නැවතත් කතාවේ වර්තමානයට එනවා. අවීර පැනලා යන ගමන් ඉන්නේ. ප්‍රභා ඇහුව ඊයේ රෑ මොකද වුනේ කියලා. අවීර කියනවා මුකුත් වැරද්දක් වුණේ නැහැ. අපි ගානට වැඩේ කරා කියලා. දැන් තමයි ප්‍රභාට සහ තෝමස්ට තේරෙන්නේ ජෝර්ජ් කුටි කරලා තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඇත්තටම ජෝර්ජ් කුටි නැවත වතාවක් පවුල බේරගත්තා. තෝමස් ප්‍රභාට අනතුරු අඟවනවා. ජෝර්ජ් කුටි දිනුවේ වාසනාව නිසා නෙමෙයි. ඔයාගේ අවුරුදු 2ක සැලසුම පරාජය කරා. ජෝර්ජ් කුටි කියන්නේ එයාගේ පවුල බේර ගන්න ඕනම දෙයක් කරන කෙනෙක්. අපි මොනව කරත් ජෝර්ජ් කුටි ඉන්නේ අපිට වඩා පියවරක් ඉස්සරහින්. එයාට ඕන මේ යුද්ධය ඉවර කරන්න. ඒ නිසා ඒකට ඉඩ දෙන්න. ආපහු මේක අදින්න උත්සාහ කරන්න එපා. ජෝර්ජ් කුටි අවසානයේදී පොලිසියට බාර වෙනවා. ජෝර්ජ් කුටි ගොඩක් දුකින් ඉන්නේ. මේක නිවුස් හරහා පෙන්නනවා ප්‍රභා සහ ගීතත් දකින්නවා. ප්‍රභා ගීතගෙන් අහනවා ඔයාට දැන් සතුටුද කියලා. ගීත මේ දෙයින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ගීත කියන්නේ මට ජෝර්ජ් කුට්ටිගේ දුව ඉවරයක් කරන්න ඕන කියලා. අපිට මෙතනදී තේරෙනවා ගීත කරලා තියෙන රංගපෑමක් එයාට මානසික ප්‍රශ්නයක් නැහැ කියලා. මෙයාලා මෙහෙම කරලා තියෙන්නේ IG තෝමස් මේකට සම්බන්ධ කරගන්න. ඔය විදියට ධර්ම යුද්ධය 4කුත් ඒවි කියලා බලාපොරොත්තුවක් දීලා තමයි මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. මේක අපේ channel එකේ පළවෙනි review එක. අපේ පැහැදිලි කිරීම කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අපේ channel එක subscribe කරලා like එකකුත් දාගෙන යන්න කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Movie පිස්සෝ සියලුම දෙනාට සුබ දවසක්.